තෙරුවන් සරණයි සියලු දෙනාටම. එහෙනම් අපි මෙන්න මෙහෙම ප්‍රශ්නයක් මට යොමු කරලා තිබුණා මහත්මයෙක්. ඒ කියන්නේ කොහොමද මේ හුඟක් දෙනෙක් මේ බාහිර ඇත්ත කරගෙන තියෙන එක නැති කරන්න යනවා කියලා. බාහිර දෙයක් තියෙනවා ඒක නැති කරන්න යනවා. අන්න ඒක කොහොමද දුරු කරගන්නේ කියලා. හොඳයි. අපි අන්නේ කතාව පොඩ්ඩක් බලමු. පොඩ්ඩක් ලෙහා ගන්න. ඕක තමයි අපේ ජීවිතේම තියෙන අත්දැකීමනේ ඔය තියෙන්නේ. එතකොට අපි හිතන්නේ මොතනනේ. අපි කොහොමද පොඩ්ඩක් ලෙහා ගන්න කියලා අපි පොඩ්ඩක් කල්පනා කරලා බලමු. දැන් බලමු මේ දැන් ඇහෙන හඬ දැන් ඔයගලන්ට දැන් මේ ඔයගලගේ උපකරණය හරහා දැන් ඇහෙන බවක් හම්බ වෙලා තියෙනවනේ. අන්න ඒක හම්බ වෙන්නේ කොහොමද කියලා චුට්ටක් බලන්න ඕගොල්ලෝ. හොඳට බලන්න. දැන් ඔය උපකරණේ මම ඉන්නේ දැන් අපි සම්මතයෙන් අරගෙන බලමු. මම ඉන්නේ වෙනස්ම රටක. ඔගොල්ලෝ ඉන්නේ ලංකාවේ. සමහරක් අය තව වෙනස් රටවල් වල ඉන්නේ. එතකොට දැන් මම කතා කරන එක කොහොමවත්ම ඇහෙන්න බෑනේ ඔයගොල්ලන්ට. මේ ළඟ හිටියොත් කාට හරි ඇහෙන්න පුළුවන්. එහෙනම් දැන් ඔය කතා කරන එක මං කතා කරනවා කියලා ඔයගොල්ලෝ ගන්නෙ කොහොමද? දැන් ඔයගොල්ලන්ට ඔය ඇහෙන බව හම්බ වෙන්නේ කොහොමද? පොඩ්ඩක් කල්පනා කරන්න බලන්න. ඔය ෆෝන් එකේ ඔය ෆෝන් එක ඔතන ඔය ෆෝන් එකෙන් යම් શબ્දයක් දැන් එළියට එනවා. දැන් රේඩියෝ එක අරන් බලන්න ඔයගොල්ලන්ගේ. රේඩියෝ එක ඕෆ් කරලා තියෙනකොට ඒ ශබ්ද ටික නැහැ. එතකොට බලන්න ඒ ශබ්ද එළියේ නැහැ කොහෙවත්. ඒ ශබ්ද එළියේ කොහෙවත් නැහැ. හැබැයි රේඩියෝ එක දැම්මම හැටියෙම පෙර නොතිබීමේ ශබ්ද ටිකක් එන්න ගන්නවා. ඒ එන්නේ කොහොමද? එතකොට ඒ ශබ්දي මේ බාහිරේ තියෙන එකක්ද? බාහිරේ නෑ. එහෙම එකක් තියනවා කියලා ගන්න බෑ. හැබැයි මේ රේඩියේකට පුළුවන්කමක් තියෙනවා යම් ශබ්ද තරංග ටිකක් එකතු කරලා සද්දයක් නිර්මාණය කරන්න. එහෙනම් ශබ්ද කියන එක මේ ලෝකේ තියෙන එකක් නෙමෙයි. ඒක නිර්මාණය වෙන එකක්. ඒ වගේ රූප කියන එක තියෙනව නෙමෙයි. රූප නිර්මාණය වෙනවා හැමතිස්සෙම. ඒ නිර්මාණය වෙන්න යම් හේතු ටිකක් ඕන වෙනවා. ඒ හේතු එකක් හරි නැත්තම් ඒ රූපය නෑ එතන. සද්ද රූපය එහෙම එකක් නෑ. දැන් රේඩියෝ ඕෆ් කරලා තියෙනකොට ඒ සද්ද රූප ටික නෑනේ. එතකොට ඒක තියනවද කොහෙවත්? කොහෙවත් තියනවා කියලා ගන්න බෑ. ඒක ඔන් කරපු හැටිය රේඩියෝ එක. රේඩියෝ එක ඔන් කරපු හැටියම බලන්න ස්විච් එක දාපු හැටියම පෙර නොතිබීම සද්ද ටිකක් ගලන්න පටන් ගන්නවා. ඇහෙන බවක් එක්ක. එතකොට බලන්න එහෙනම් මේ රේඩියෝ එකේ තියෙන යම් උපකරණ ටිකක් යම් ශබ්ද තරංග ටිකක් එක්ක මේ යෙදිලා අලුතෙන් නිර්මාණයක් වෙනවා. අලුත් රූපයක් නිර්මාණය කරනවා. ශබ්ද රූපයක් නිර්මාණය වෙනවා. අන්න ඒ වගේ දැන් රූපවාහිනිය ආරම්භ බලන්න. දැන් රූපවාහිනියේ ඇන්ටනාවක් දාලා බූස්ටර් එකක් දාලා කරන්ට් එක දීලා දැන් රූපවාහිනියට ගහලා තියෙනවා. රූපවාහිනිය ඕෆ් කරලා තියෙනකන් ඔබට එළියට ගිහිල්ලා බලන් හිටියොත් ওই රූප එකක්වත් පේනවද? පේන්නේ නැහැ. එළිය කොහෙවත් පේන්නේ නැහැ නේද? එහෙනම් මේ එළිය තියනව නෙමෙයි ඒවා. නමුත් මේ ඒ සද්දතර ඒ වර්ණ තරංග අරන් එන ඒ ආලෝක තරංග අරන් එන ඒ තරංග වලින් මේ ටීවී එකේ තියෙන උපකරණයේ තියෙන යම් තව උපකරණ ටිකක් නිසා අර තරංගත් උපයෝගී කරගෙන නිර්මාණයක් කරන්න පුළුවන් වෙනවා අලුතෙන් රූපයක්. රූපයක් නිර්මාණය වෙනවා ටීවී එකේ. ටීවී එකේ රූප තියනව නෙවෙයිනේ. ටීවී එකේ රූප තියනව නෙමෙයි. එළියෙත් තියනව නෙමෙයි. නිර්මාණයක් වෙනවා හේතු ටිකක් නිසා රූපවාහිනී තිරේ යම් රූප ටිකක් නිර්මාණය වෙනවා. නේද? හොඳට බලන්න. එතකොට බලන්න රූපවාහිනිය නැතුව ඒ රූපවාහිනිය කියන උපකරණය නැතුව ඒ කතාව වෙන්නේ නැහනේ. ඒක රේඩියෝ එකෙන් වෙන්නේ නැහනේ. ඒ රූප නිර්මාණය වෙන එක. ඒ ටික වෙන්නේ නැහැ. හොඳට බලන්න මේ දෙක අරන් රේඩියෝ එකයි රූපවාහිනිය. ඒ වගේ හොඳට බලන්න දැන් අපි අහුවෙන්නේ මේ රූපය තියනවා කියලානේ. හරි හරි තියෙන එක නෙමෙයි තියෙන්නේ. ඒක වෙන එකක්. ඒ පේන එක වෙන එකක් හැබැයි එකක් තියෙනවා. අපි ඔහොමනේ ඉන්නේ. නේද? එහෙම නෙමෙයි. එහෙම වුණොත් ත්‍රිලක්ෂණිය ගැලපෙන්නේ නැහනේ. පෙර නොතිබී හටගෙන ඉතුරු නැතුව නිරුද්ධ වෙන හේතුඵලව මේ සංකත කියන්නේ මොකද්ද? සකස් වෙනවා.
තියෙනවයි සකස් වෙනවයි කියන්නේ බලන්න ලොකු දෙකක් නේ. වෙනස් දෙකක් නෙමෙයි. කාරණා දෙකක් නේ. තියෙන බවයි සංකත බවයි සකස් වෙනවා කියන එකයි දෙකක් නේ. ඒ සකස් සංකත කියන එකත් එක්ක තමයි අපිට මේ ධර්මයේ කතා කරන්න පුළුවන් වෙන්නේ. අන්න එතකොට තමයි හේතු යෙදුනොත් සකස් වීම තියෙනවා. හේතු නොයෙදුනොත් ඒ සකස් වීම වෙන්නේ නැහැ. ඒ සකස් වීම නොවුනොත් ඒක මේ ලෝකේ කොහෙවත් තියනවා කියලා ගන්නත් බෑ. අන්න ඒක තමයි වෙටි. අන්න එතකොට තමයි තුන් කාලයට අහු වෙන්නේ නැතුව මේ මොහොතේ ධර්මයේ උපදින සිද්ධිය තේරෙන්නේ. ඈ අන්න එතකොට තමයි යංකින්ච සමුදය ධම්ම සම්බන්තං නිරෝධ ධම්මං කියන සිද්ධිය තේරෙන්න පටන් ගන්නෙ. අන්න ඒ කතාව හොඳට බලන්න. එතකොට දැන් බලන්න ඔබ චිත්‍රපට මේ ශාලාවකට ගිහිල්ලා ඉන්නවා. හරි බලන්න දැන් සුදු තිරයක් දිස් වෙනවා. තාම ආලෝකයකට වැටෙන්නේ නැහැ. ඒ ආලෝක කිරණ ටික නොවැටෙනකන් ඒ ඒ රූප රාමු වැටෙන්නේ නැහැ. රූප නිර්මාණය වෙන්නේ නැහැ තිරේ මත. දැන් අපි හිතමු තිරයක් නැහැ. තිරයක් නැහැ. බිත්තිත් නැහැ. අවකාශයේ දැන් මේ ආලෝක තරංග ටික දාලා තියෙනවා. ප්‍රොජෙක්ටරෙන්. දැන් රූප අපිට හම්බ වෙනවද? රූප පේනවද? නැහැ. අපිට පේන්නේ නැහැ. දැන් බලන්න ඒ චිත්‍රපට තිරේ ඒ රූප හෝල් එකක දැන් ඒ තිරයට වැටෙන අතරමඟදී බලන්න. ඒ වැටෙන ආලෝකයේ දිහා ඔබ බලන් හිටියොත් එහෙම තිරේ බලන්නේ නැතුව ඔබට ඒකේ රූප පේනවද? ඒ රූප පේන්නේ නැහැ. ඒකේ රූප පේන්නේ නැහැ. එහෙනම් ආලෝකයේ තිබුණත් ආලෝකය කියන්නේ රූප නෙමෙයි. හොඳට බලන්න. තිරේ කියන්නේ රූප නෙමෙයි. මේ සංකලනයක් වෙන්න ඕනේ මේ ටිකේ. මේ ටික එකතු වෙනකොට අලුත් නිර්මාණයක් වෙනවා. ආන්න බලන්න. දැන් කණ්ණාඩියට අපි එබෙන්න ඉස්සල්ලා ඒ ඡායාව වැටෙන්නේ නැහැ. කරවලේ ගිහිල්ලා කොච්චර ඉබුණත් වැටෙන්නේ නැහැ. අපි ආලෝකයේ තියෙන වෙලාවේ ගිහිල්ලා එබෙනවා කණ්ණාඩිය රෙද්දකින් වහලා තියෙනවා. ඒත් වැටෙන්නේ නැහැ ඡායාව. හොඳට බලන්න මේ සිද්ධිය. එතකොට අපි එහෙනම් කණ්ණාඩියත් වස්තුවත් ආලෝකයත් කියන තුන එකතු වෙලා අලුතෙන් එකක් හදනවා. ඒ හදන ඵලය වස්තුවක් නෙමෙයි. ඒක මම ඔයගොල්ලන්ට ඔප්පු කරලා පෙන්නවනේ. ඒ හැදෙන ඡායාව ඔබ ගියොත් කණ්ණාඩි ඉදිරි පිටට ඡායාවක් වැටෙනවා. ඒ ඡායාව ඔබ අල්ලන්න කියලා ගියොත් එහෙම ඔබට අල්ලන්න බෑ. ඔබ අල්ලන්නේ කණ්ණාඩිය. එහෙනම් පේන්නේ ඡායාව. ඒ පේන එක අල්ලන්න බෑ. ඔබ ගිහිලා ඇල්ලුවොත් කණ්ණාඩිය අල්ලන්නේ. ඡායාව අල්ලන්න බෑ. එතකොට බලන්න ඒ වැටෙන ඡායාවේ ආස්වාස ප්‍රාස්වාස කරන ලේ මස් ඇට නහරින් හැදුණු කෑම කන ඇඳුම් අඳින නාන්න පුළුවන් ගමන් බිමන් යන්න පුළුවන් කෙනෙක් පුද්ගලයෙක් නෑ එකේ. ඒ වගේම අපි ෆෝන් එකක් තිබ්බොත් කණ්ණාඩි ඉස්සරහින් ඡායාවක් වැටලා තියෙනවා. ඒ ඡායාවේ තියෙන ෆෝන් එකකින් කෝල් එකක් ගන්න කිව්වොත් ගන්න බෑ. ගන්න බෑ. ඒකින් ගන්න බෑ කෝල් එක. එහෙනම් ඒකේ එතන ෆෝන් එකක් තියෙනව නෙමෙයි. හැබැයි මේ හේතු ටික නිසා යම් ඵලයක් නිර්මාණය වෙලා තියෙනවා. ඒ ඵලය රූපේ නෙමෙයි. බාහිර රූපේ නෙමෙයි. එතට බලන්න මේ කතාව. වස්තුව නෙමෙයි ඒ තියෙන්නේ. වස්තුවයි ඡායාවයි කියන්නේ දෙකක්. මේ හේතු ටිකට අලුතෙන් නිර්මාණය වෙච්ච එකක්. මේ හේතු ටිකට අලුතින් නිර්මාණය වෙච්ච එකක් ඒ තියෙන්නේ. ඒක වස්තුවට අයිතිත් නෑ. අන්න වස්තුවට අයිති නැත්තම් ඒක වස්තුව නෙමෙයි. වස්තුවට අයිති කතාවක් නෙමෙයි ඒක. ඵලය හේතු වලට අයිති නෑ. එහෙනම් බලන්න ඵලය හේතු වලට අයිති නැත්තම් ඒක ඇහැට අයිතිත් නෑ. රූපෙට අයිතිත් නෑ. චක්කු විඥාණයට අයිතිත් නෑ. මේ තුනටම අයිති නැති ඵලයක් ඉපදිලා තියෙනවා. මේ තුනටම අයිති නැති එකක් ඉපදිලා තියෙන්නේ. එහෙනම් ඒ ඵලයේ ස්වභාවය මොකක්ද? නිස්සත්තු. ඒකේ සත්ත්ව පුද්ගලයෙක් ඉන්නවා කියලා ගන්න බෑ. නිස්ජීවෝ. ඒකේ ජීවයක් තියෙනවා කියලා ගන්න බෑ. ශුන්‍යෝ. ද්‍රව්‍ය වස්තු තියෙනවා කියලා ගන්නත් බෑ. ද්‍රව්‍ය වස්තුවක් කියලා ගන්නත් බෑ. ශුන්‍යත ස්වභාවය. හිස් ස්වභාවයක්. හිස් කියලා කියන්නේ මුකුත් නැහැ කියන එක නෙමෙයි. සාරත්වයෙන් ගන්න දෙයක් නැහැ එතන. කිසිම සාරත්වයකින් ගන්න දෙයක් නැහැ. අසාරයි.
සාරත්වයෙන් හිස් ඒක. සත්ත්ව පුද්ගල ද්‍රව්‍ය වස්තු කියන හතරෙන්ම හිස් දෙයක් එතන තියෙන්නේ. ඡායාවක් කියන්නේ. අන්න ඒ වගේ ඔබ හොඳට බලන්න මේ ඇහෙන තැන කනට ඇවිල්ලා වදින්නේ තරංග ටිකක්. ඒ තරංග ටික ඒ කනට ඇවිල්ලා වැදුනහම කනත් සද්දෙත් දෙක ඒ ශබ්ද තරංගයත් කනත් කියන දෙක කම්පණය වෙනවා. අන්න එතනදි තමයි මේ අලුතෙන් සද්ද රූපයක් නිර්මාණය වෙන්නේ ඇතුලෙන්. මෙතන. ඒ නිර්මාණය වෙන එකත් එතන සද්ද රූපේ නිර්මාණය වුණාට තාම ඇහෙන බවක්වත් එහෙම දැනගත්ත බවක්වත් නැහැ එතන. හරියට දැන් ඔබට නිින්ද ගිහිල්ලා. නිින්ද ගිහිල්ලා තියෙන වෙලාවක කනට ඕන තරම් වැදි වැදි යනවා. බලන්න සද්ද රූප හටගෙන ඉතුරු නැතුවම නිරුද්ධ වෙවි යනවා. හැබැයි හම්බ වෙන්නේ නැහැ. එහෙම එකක් වෙනවද කියලාවත් හම්බ වෙන්නේ නැහැ. පටික සම්පස්සයක් උපදිනවා එතන කන සද්ද වදිනකොට පටික සම්පස්සයක් එනවා. ඇහැ රූප වදිනකොට පටික සම්පස්සයක් තියෙනවා. දිව රස වෙනකොට පටික සම්පස්සයක් තියෙනවා. කය පොට්ටබ්බ වෙනකොට පටික සම්පස්සයක් තියෙනවා. නහය ගඳ සුවඳ පටික සම්පස්සයක් තියෙනවා. මේ 10. ඇහැ රූප කන සද්ද දිව රස නහය ගඳ සුවඳ කය පොට්ටබ්බ මේ 10. මේ 10 ගැටෙනකොට පටික සම්පස්ස හට ගන්නවා. හැබැයි හම්බ වෙන්නේ නැහැ. බලන්න හිත උතන්ට ආපු හැටිය තමයි අන්න මේ නාට්‍ය පටන් ගන්නෙ. අන්න දැන් බලන්න එතෙක් වෙලා හම්බු නොවිච්ච මොන නොගැසුණු රූපයක් හිතේ පැමිණීමත් එක්ක නිර්මාණය වෙනවා. හිතේ පැමිණීමත් එක්ක නිර්මාණය වෙනවා. ඒ නිර්මාණය වෙන රූපය බලන්න බාහිර රූපය නෙමෙයි. හැබැයි බාහිර රූපයත් ඇහත් රූපයත් දෙකත් ඕනේ. ඒ දෙකත් ඕනේ. ඒ දෙකත් උපයෝගයෙන් සිත පිහිටලා රූපයක් නිර්මාණය වෙනවා. එතකොට මේ නිර්මාණය වෙන එක බාහිර රූපේ නෙමෙයි. මේක කොච්චර කිව්වත් තාම තේරිලා නැහැ. මේක කොච්චර කිව්වත් තාම තේරිලා නැහැ. ඒ තියනවා කියලා ඉන්නවා කියලා අපි අහුවෙන්නේ බාහිරේ ඒ රූපේ තියනවාමයි කියලා අපි අහුවෙලා තියෙනවා. අපි පරිහරණය කරන්නේ එහි රූපයක් නෙමෙයි. මේ රූපේ මේ හොඳට දිහා ගන්න. ඇහෙන් කනෙන් නහයෙන් දිවෙන් කයෙන් මේ පහෙන් එන රූප ටික ගැන හරියට ලියා නොගත්තොත් ඔබට මේ ධර්මය බොහෝ දුරයි. ඔබ මේක ලියා ගත්තොත් ලොකු ගඟක් තරණය කරා වෙනවා. හොඳට ආයි බලන්න. හොඳට බලන්න. අන්න එතකොට තමයි ඔබට තේරෙන්නේ දෙන්නෙක් කවදාකවත් දෙන්නෙක් හම්බ වෙලා නැති බව. මුණ ගැහිලම නැති බව. කවදාකවත් හම්බ වෙලා නැති බව. අන්න එතකොට තමයි කරජකය කියන එකත් ඔබට අතහැරෙන්නේ. කය කවදාකවත් ඔබට මුණ ගැහිලා නැති බව. ඔබ දැකලම නැති බව. හොඳට බලන්න. පෙනීම ඇහැ රූප තිබුණට හතකන්නේ නැහැ. සිත පිහිටුව හැටි තමයි පේන්නේ. ඊ පේනකොට ඊට ඉස්සල්ලා බලන්න කණ්ණාඩියට ආලෝකය වැටිලා තියෙනවා නම් ඒක ඉදිරිපිට තියෙන සියලුම වස්තු වල කණ්ණාඩියට වැටෙන්න පුළුවන් සීමාවේ තියෙන සියලු වස්තු වල ඡායාවන් වැටිලා තියෙන්නේ. මොකක්ද එතන වෙලා තියෙන්නේ? ආලෝක තරංග ටික ඇවිල්ලා ආලෝක තරංග ටික. මේ ආලෝකයේ ගමන් කරන්නේ තරංගාකාරයේ. මේක ගමන් කළා බලන්න එක තැනකට ඒ ආලෝකයේ ගිහිල්ලා කණ්ණාඩියට වැටෙනකොට ඒ කණ්ණාඩියට තියෙනවා හැකියාවක් රූපයක් නිර්මාණය කරන්න ආලෝකය හරහා. ඒ කණ්ණාඩියේ පෘෂ්ඨයෙන් ඒ නිර්මාණය වෙන එක කාඩ්බෝඩ් එකකින් වෙන්නේ නැහැ. මේ පොළොවේ වෙන්නේ නැහැ. ලෑල්ලක වෙන්නේ නැහැ. ඒ ස්වභාවයම කරන්න පුළුවන් වතුරට. බලන්න. එක සුවිශේෂී හැකියාවක් ඒකට තියෙන. අන්න ඒ වගේ බලන්න දැන් අපි මේ වැටෙන ආලෝකයේ ඉදිරි පිටින් කාඩ්බෝඩ් එකක් තිබ්බොත් නිකන් හෙවණැල්ලක් වැටේ. දැන් පොළොවට වැටෙන්නේ. එහෙමත් වැටෙන්නේ නැහැ. අන්න ඒකයි. ඒ කියන්නේ ඒ පැත්තකටම ආලෝකයක් වදිනවා නම් ඒක ඉස්සරහට යමක් ගත්තොත් තමයි හෙවණැල්ලක් වැටෙන්නේ. එහෙම නැතුව ආලෝකයේ තිබුණා කියලා හෙවණැල්ල හැමතැනම වැටෙන්නේ නැහෙනි. එතකොට බලන්න නමුත් කණ්ණාඩිය බලන්න එහෙම නෙමෙයි. මේ කණ්ණාඩියට පුළුවන්කමක් තියෙනවා
ඒ කණ්ණාඩිය හරියට අපේ ඇහැ වගේ. මේ ඇහි තියෙන ප්‍රසාද ගතිය වගේ. එතනට පුළුවන් ඒ රූපයක් නිර්මාණය කරලා දෙන්න. ඒක කරන්න බෑ අනිත් ඒවාට. කාඩ්බෝඩ් එකකට කරන්න බෑ. බිත්තියකට කරන්න බෑ. හ්ම්? ඒ වගේම එකක් තමයි ජලය. ජලයටත් පුළුවන් ඔක් කරන්න. ඔය වැඩේ කරලා දෙන්න. ඒ විදිහේ එච්චරටම බෑ. නමුත් ඊට ළඟකට කරලා දෙන්න පුළුවන්. එතකොට හොඳට බලන්න. එතකොට එහෙනම් මේ කණ්ණාඩියේ තියෙන හැකියාවක් අර ආලෝක කදම්බෙන් රූපයක් නිර්මාණය කරන්න. ඒ හැකියාව ඇහැට තියෙනවා. අපි දන්නේ නැති වුණාට ඒක තියෙනවා ඇහැට. මේක ඇහැට වැටෙන්නෙත් බලන්න ඇහැට ඇවිල්ලා දැන් ඔබේ අත්දැකීම් බලන්න එළියේ තියෙන ඔබ මෙච්චර කල් දැන් අපි ඉන්න තැන ඉඳලා බලන්නකො අපි ඉන්න තැන ඉඳලා ගස් ඇවිල්ලා වදිනවද ඇහි පාරේ වාහන ඇවිල්ලා ඇහි වදිනවද කෝච්චි වදිනවද ඇහි ගින්දර වදිනවද හොඳ ගේ ඇවිල්ලා ඇහි වදිනවද නෑ මොකක්ද දෙන්නේ අන්න ඒ වස්තුවේ යම් සටහනක් ආලෝකය හරහා පරාවර්තනය වෙනවා. දැන් ඔබ ටෝච් එකක් ගහලා බිත්තියකට මේක මම ඔය ඉතිසල්ලා කියලා තියෙනවා. බිත්තියකට ටෝච් එකක් ගහන්න ආලෝකයක් දීලා ආලෝක කදම්බය. ඒ ආලෝකයට ඔබ අත් දෙක අරන් ගිහිල්ලා එක එක හැඩතල හැදුවොත් බලන්න බිත්තියට ඔබ වෙනස් කරන විදිහට අත් දෙක ගෙනියන විදිහට හැඩතල ටික වැටෙනවා. හැබැයි බලන්න බිත්තියේ තියනවාද කියලා අත් දෙක නැහැ. ඒ හැඩතලවල ඒ බැටන් ඡායාවේ තියනවාද මේ අත් දෙක? නැහැනේ. මේ අත් දෙකේ හැඩතලයනේ වෙනස් කරන එක නෙවෙයි. එතකොට බාහිර රූපේ කියලා හිතන්නකෝ මේ අත් දෙක. මේක දැන් ඇහි අර බිත්තිය තියනවාද වැටිලා? නැහැනේ. ඔබට වැටහෙනවද මේ කියන දේ? ඈ දැන් ඒ ආලෝක ධාරාවට අපි අල්ලනවා වතුර බෝතලයක්. ඇල්ලුවාම ඡායාවක් ගිහිල්ලා වැටෙනවා බිත්තියට. වතුර බෝතලේ වගේ හැඩයට. දැන් මේ හැඩේ තියෙන බිත්තියට වැටලා තියෙන ඡායාවේ වතුර බොන්න ගියොත් එහෙම පුළුවන් ද බොන්න? එහෙම එකක් ගෙතන ඇත්තෙම නෑනේ. ඇත්තෙම නෑ. ඇත්තෙම නෑ. අන්න ඒක තමයි මේ කිව්වේ. අන්න ඒක තමයි අපිට හම්බ වෙන රූපේ. මේ තියෙන ඒ රූපේ. ඕක තමයි අපි පරිහරණය කරන්නේ. ඔන්න ඔහොම එකක්. එතකොට හොඳට බලන්න ආයි ඇහැ රූප කියනකොට අභ්‍යන්තර බාහිර ආයතන ගැටෙන එක හේතුවක්. මේ දෙක ගැටුණා කියන්නේ බලන්න ඇහැට ආලෝකයක් ඇවිල්ලා වැටෙන්නේ ආලෝක කිරණ ටිකක්. මිසක් බාහිර රූප ඇවිල්ලා වදින්නේ නැහැ. එහෙනම් ඒ සකස් වෙන එන ආලෝකයෙන් සකස් වෙන රූපේ ස්වභාවය මොකද්ද? නිස්සත්තු නිස්ජීවෝ ශුන්‍යෝ සාරත්වයක් නැතිම එකක්. සත්පුද්ගල කිසිමක් පනවන්න බැරි එකක්. කිසිම සත්පුද්ගල භාවයක් නැති දෙයක්. අන්න ඒ රූපය දැන් නිර්මාණය වුණාට කණ්ණාඩියට වැටිලා වගේ අපි දන්නේ නැහැ. තාම පේන්නේ නින්ද ගිහිල්ලා තියෙන්නේ. කනට සද්ද වදිනවා ඇහෙන්නේ. හිත පිහිටනවා. හිත පිහිටනවා කිව්වේ ඇහැ රූප එක්ක අන්න පේන හිත හට ගන්නවා. මොකක්ද ඒකට කියන්නේ චක්කු විඥානය. ඒ චක්කු විඥානය එතනට පිහිටනකොට අන්න පේන බව ටක් ගාලා පිට එනවා. පේන බව හට ගන්නවා ඉපදෙනවා. හැබැයි පේන බවත් එක්ක බලන්න අර ඇහැ රූපත් එක්ක නිර්මාණය වෙච්ච සටහන තමයි දැන් මෙයා ගත්තේ. අපිට හම්බ වෙන්නේ. ඒකත් අන්න දැන් රූපාරම්මණය කිව්වේ ඔන්න ඔතනට. ඇහැ රූප චක්කු විඥානය කියනකොට පෙනීමත් එක්ක රූපාරම්මණය ඔන්න ඔතන දැන් යෙදිලා. අන්න ඒකට වේදනා සංඥා සංකාර යෙදිලා නාම රූප සකස් වීම වෙන්නකොටම දැන ගැනීමක් වෙනවා විඥානය. අන්න අපි දැනගන්නේ ඔන්න ඔතනදී. එතකොට බලන්න මේ දැනගත්ත එකත් හේතුඵලව සකස් වුනේ. දැනගන්න බැරි වුණා ඇහැ රූප චක්කු විඥානය කියන තැනදී. එතනදී උනේ ඇහැ රූප කියනකොට අර ඡායාව සටහන වැටුණා. චක්කු විඥානය එනකොට පෙනීම සකස් වුණා. දැනගන්න මුකුත්ම නැහැ. කිසිම දෙයක් දැනගන්න බෑ. දිට්ඨ මත්තම්මයි. දැනගන්නම බෑ. ඔතන කිසිම දෙයක් දැනගන්න බෑ. හොඳට බලන්න දැන් වෙන වැඩේ. ඔන්න ඉසල්ලම රූපේ සකස් වුණා. ඇහැ රූප
කන සද්දත් එහෙමයි. කන සද්ද, දිව රස, නහය ගඳ සුවඳ, කය පොට්ටබ්බ. දැන් බලන්න හිත පිහිටුවේ නැත්තම් එහෙම රූප කියන එකක් අපිට මේ ලෝකේ තියෙනවද? එහෙම රූප කියන එකක් ගන්න පුළුවන්ද? දැන් මේ හැදෙන එකක් නෙමෙයි තියෙන්නේ. ආලෝක සටහන ඇහැට නොවැටුනොත් ඔය රූපේ නිර්මාණය වෙනවද? ඔය රූපේ නිර්මාණය වෙන්නේ නෑ. කන සද්ද කියන එක. ඔය සද්ද කනේ වැදිලා බලන්න කන නොතිබුණොත් එහෙම සද්ද රූපයක් නිර්මාණය වෙනවද නෑනේ. නිර්මාණය වෙන්නේ නෑ. එහෙනම් මේ රූපය කියන එක තියෙන එකක් නෙමෙයි මේ ලෝකේ. දැන් මේ ආලෝක කිරණ හැමතැනම වැටෙනවනේ. එතකොට බලන්න මේ සද්දය කියන එක බලන්න සද්දය කියන එක මේ එළියේ තියෙන එකක් නෙමෙයි. නිර්මාණය වෙන එකක්. සද්ද රූපේ නිර්මාණය වෙන එකක්. ඒක මේ ලෝකෙ කොහෙවත් තියෙන එකක් නෙමෙයි. එක නිර්මාණය වෙනවා. ඒ නිර්මාණය නිකන් වෙන්නේ නැහැ. ඒ නිර්මාණය වෙන්න හේතු ටිකක් ඕන වෙනවා. ඒ හේතු ටික සකස් වුණොත් විතරයි ඒක නිර්මාණය වෙන්නේ. ඒ හේතු සකස් නොවුනොත් එහෙම එකක් මේ ලෝකෙ කොහෙවත් තියනවා කියලා ගන්න බෑ. අන්න මේ රූපය ගැන ඔබ දැනගත්තේ නැත්තම් මෙහෙම හරි අමාරු රූප වැටෙන්නේ. බලන්න දැන් හොඳට ටීවී එක නැති වුණාට අර තරංග කොච්චර ආවත් රූපය කියන එක නිර්මාණය වෙනවද? නිර්මාණය වෙන්නේ නෑනේ. චිත්‍රපට හෝල් එකට ගිහලා බලන් ඉන්නවා ඉස්සරහා මුකුත් තිරයක් නැහැ බිත්තියකුත් නැහැ ආලෝකයක් ගහලා තියෙනවා අවකාශයට. දැන් අපිට රූප පේනවද ඒකේ? නෑනේ. එහෙම එකක් නැහැ. ඊ රූපේ නිර්මාණය වෙන්න හේතු ටිකක් ඕන වෙනවා. එතකොට මේ නිර්මාණය වෙන රූපේ ලෝකේ තියෙන එකක්ද? එහෙම එකක් නෙවෙයිනේ. අන්න ඒක නිවැරදි. හොඳට බලන්න. ඇහැ රූප චක්කු විඤ්ඤාණය කියන තුන සකස් වෙනකොට තමයි මේ පෙනීම අපිට හම්බ වෙන්නේ. ඒ පෙනීමත් එක්ක ඇහැ රූප ගැටෙනකොට ඇහැට පුළුවන්කම තියනවා අර මං කිව්වා වගේ වැටෙන ආලෝකයේ ඔස්සේ සටහනක් ඇහෙන් නිර්මාණය කරගන්න. කණ්ණාඩියටත් පුළුවන් ඒක. කණ්ණාඩියට පුළුවන් ඒක පුළුවන්ද ලෑල්ලකට? බෑනේ. ඇහින් මේ වෙන එක කොච්චර ඇඟට ආලෝකයේ වැටෙනත් මේ කයේ කොහේ එකකටවත් පුළුවන් ද එහෙම එකක් නිර්මාණය කරන්න බෑනේ. එහෙනම් මේ ආලෝකයේ තියනවාද එහෙම රූපයක්? එහෙම එකක් නැහැ. ආලෝකේ වැටෙනවානේ. මේ අතට වැටෙනවා, නහයට, දිවට කොටම වැටෙනවානේ. කයට වැටෙනවානේ හැමතැන. එහෙම රූප නිර්මාණය වෙනවද? එහෙම රූප නිර්මාණය වෙන්නේ නැහැ. දැන් ඔයාලට තේරෙනවද? මේ ඇහැ කියන්නේ හරි සුවිශේෂී කතාවක්. ඔබ දන්නේ නැතුව ඇති, දන්න අයත් ඇති මෙතන. ඒ කියන්නේ මේ ආලෝකය කියලා අපිට හම්බ වෙන්නේ ආලෝකය කිනෝට අපිට හම්බෙන්නේ සුදු වර්ණයක්. නමුත් මේක අපි ප්‍රිස්මයක් ඇතුලෙන් ඇරියොත් මොකද වෙන්නේ? ප්‍රිස්මයක් ඇතුලෙන් ඇරියොත් මේ ආලෝකය ඔබ මේ 6 7 පන්තියේදී ඉගෙන ගත්ත චුට්ටි කාරණාවක්. ඔබට පෙනේ මේක වර්ණ 7කට කැඩෙනවා. අපි අරින්නේ එක තරංගයයි ආලෝකයක්. ආලෝක තරංගයක් දුන්නාම මේක ප්‍රිස්මේ අනිත් පැත්තට යනකොට වර්ණ 7කට කැඩිලා ශක්ති මට්ටම් 7කට වර්ණ 7ක් නිර්මාණය වෙනවා. වහින වේලාවක යන්තම් ඉර එළිය තිබුණොත් ඔබ දැකලා ඇති දෙහිදුන්නක් කියන කතාව. දැන් බලන්න ඒ වතුර බිඳුව ප්‍රිස්මයක් වගේ ක්‍රියාත්මක වෙනවා. ආලෝකයේ මේ වතුර බිඳුව ඇතුලෙන් යනකොට ප්‍රිස්මයක් වගේ මේ වතුර බිඳුව ක්‍රියාත්මක වෙනවා. ක්‍රියාත්මක වෙනකොට බලන්න සුදු ආලෝක කිරණය වර්ණ 7කට කැඩිලා අර බිත්තිය වගේ තමයි අහස දැන්. තිරය වගේ තමයි අහස. මේ තිරේට වර්ණ 7ක් නිර්මාණය වෙනවා. බලන්න වර්ණ 7 තියෙන්නේ මට්ටම් 7ක. මේ මට්ටම් 7ක් කියලා කියන්නේ ශක්ති මට්ටම් 7ක්. තරංගායාම 7ක්. ආ ඔබ අහලා ඇති පොඩි කාලේ ඉගෙනගත්ත පොඩි කවියක්. රන් තැඹිලි කඩන කොල්ලා නිල්ලිබ්බෙක් දකි. අහලා තියෙනවන්නේ පොඩි කාලේ අපි ඉගෙන ගත්තේ. ඔය කිව්වේ දේදුන්නේ පාට හත ගැන. ඒකත් මම නිකන් මතක් කරේ. පොඩ්ඩක් පොඩි කාලේට ගියට කමක් නැහෙනි. රන් කියනකොට බලන්න රයන්න කියන්නේ රතු. තැඹිලි කියනකොට තැඹිලි වර්ණය. කඩන කියනකොට කහ.
කයන්න. කොල්ල කියනකොට කොළ. නිල් නිල් පාට. ඉබ්බෙක් ඉන්ඩිගෝ. දකි දම් පාට. එහෙනම් මේ වර්ණ හත බලන්න අපිට නිකං ආලෝකයේදී දකින්න පුළුවන්ද බෑ. එහෙනම් ඒකට සුවිශේෂී තව හේතුවක් සකස් වෙච්ච වෙලාවකට මේ වර්ණ හත අපිට දකින්න පුළුවන්. ආලෝකයේ තියෙන වර්ණ හත. අපිට කවදාකවත් එහෙම දෙයක්ද අපි දැනගෙන තියෙනවද? නැහැ. හොඳට බලන්න. ඒක මේ විද්‍යාවෙන් යම් ප්‍රමාණයකට හොයාගත්ත දෙයක්. හරිනේ? එතකොට බලන්න ඔබ හොඳට ඒ වගේ අපේ ඇහැ කියන්නේ පුදුමාකාර උපකරණයක්. කන කියන්නේ පුදුමාකාර උපකරණයක්. ඔබ ඒවා ගැන හෙව්වොත් ඔබට පුදුම හිතෙයි. හ්ම්? ඇහැ කියන්නේ පුදුම උපකරණයක්. මේ ඇහි තියෙනවා දෘෂ්ටි විතානය කියලා එකක්. හරිනේ? ඒ දෘෂ්ටි විතානය කියන ඒකේ තියෙන කහලපය කියලා. අන්න එතනට තමයි මේ නාභිගත වෙන්නේ. මේ ආලෝක කිරණ එනවා තරංග ගොඩාක් හැටියට. ඇවිල්ලා මේ ඇහි කාචයට වැටුනහම උත්තල කාචයක් වගේ මේක තියෙන්නේ අපේ ඇහැ. නේද? එක තැනකට නාභිගත වෙනවා අර ඔක්කොම කිරණ ටික. අන්නේ වෙනකොට ඒ කිරණ ටික එතනට එනකොට මේ ඇහැට පුළුවන්කම තියෙනවා. බලන්න අර විසිරීලා ආපු ආලෝක කිරණ ටික එක තැනකට ගන්න පුළුවන්කම තියෙනවා මේ ඇහි තියෙන කාචයට. ඒ ගත්තහම හරි පුදුම වැඩක් වෙනවා මෙතන. හරි? මේක වැටෙනවා ඔය කහලා අපේ කියන තැනට. ඔය තැන ඕනේ නැහැ. අපි එක තැනකට එනවා කියලා ගමු. අන්න එතනට මේ ඡායාවක් අර ආලෝක කිරණ උපයෝගී කරගෙන මේ ඇහැට පුළුවන්කම තියෙන රූපයක් හදන්න. අන්න හැදුවා මෙයා. දැන් බලන්න ඔය රූපේ එළියේකද? නෑ. ඔන්න බලන්න අර කණ්ණාඩියට වැටුණා වගේ සිද්ධිය. හරිද? ඒ වගේ මේ ඇහි තියෙනවා මේ දෘෂ්ටි විතානය කියන්නේ හරි සංකීර්ණ කතාවක්. මේක ඇතුලේ මේ කේතු සෛල යෂ්ටි සෛල කියලා සෛල කොටාස දෙකක් තියෙනවා. හරිද? මම මෙන්න මෙතන මේ කේතු සෛල කියන එක ගැන චූට්ටක් කියන්නම්. මම වෛද්‍ය විද්‍යාව හදාරපු කෙනෙක් නෙවෙයි. ඒත් මේ කතාව මම මේ හොයාගෙන යනකොට කාලෙකට ඉස්සල්ලා මේවා ගැන පොඩ්ඩක් හොයන්න හිතුණා. ඇත්තටම මේ කොහොමද මේක වෙන්නේ? මේ සිද්ධිය. හ්ම්? ඒ හොයාගෙන යනකොට තමයි යම් දේවල් විද්‍යාවෙන් හොයාගෙන තියෙන වෛද්‍ය විද්‍යාවෙන් ඒකමන එක විද්‍යාවන් වලින් හොයා භෞතික විද්‍යාව රසායන විද්‍යාවෙන් හොයාගෙන තියෙන යම් කාරණා ටිකක් හරි ආශ්චර්යමත් දේවල් ටිකක් හරි වටිනවා අපේ ජීවිතේට දෙයක් දැනගන්න. එතකොට බලන්න මෙන්න මේ කේතු සෛල කියන එකෙන් අපි ඉපදෙනකොටම හරි අපූර්ව නිර්මාණයක් ස්වභාව ධර්මයෙන් නිර්මාණය කරලා තියෙනවා. මොකක්ද දන්නවද? වර්ණ තුනක් මේ ඇහැ ඇතුලේ නිර්මාණය වෙනවා. උපතින්ම තියෙනවා. නිල් කොළ රතු කියන වර්ණ තුන මේ කේතු සෛල වලින් නිර්මාණය වෙන එක. ඒක ඒ වර්ණ තුන නිර්මාණය කරන්න පුළුවන් හැකියාව ඇහැ ඇතුළෙම තියෙනවා. මේ වර්ණ තුන උපයෝගී කරගෙන තමයි අපි මේ දකින සමස්ත සියලුම වර්ණ නිර්මාණය වෙන්නේ. එහෙනම් ඒව නිර්මාණය වෙන්නේ කොයිද? ඇතුලේ. මේ වර්ණ තුන එක එකට කියනවා අපි මේ වර්ණ තුන එක විදිහට කලවම් වෙනකොට 100ට එකක් 100ට දෙකක් එක්ක 97ක් 98ක් කලවම් වෙනකොට එක විදිහට විවිධ මිශ්‍රණ වෙනකොට අපිට විවිධ වර්ණ දකින්න පුළුවන් වෙනවා. විවිධ වර්ණ අපිට හම්බ වෙනවා. එතකොට බලන්නකෝ මේ වර්ණ ඔක්කොම එළියේ තියෙන ඒවා නෙවෙයිනේ. අපි අන්න බලන්න වැඩි දැන්. අපේ ඇහැ කියන්නේ පුදුම මැජික් උපකරණයක්. ඒකම තමයි ටීවී එකේ තියෙන්නේ. නිල් කොළ රතු තමයි තියෙන්නේ ටීවී එකේ. ඒ තුන උපයෝගී කරගෙන තමයි ඔය ඔයගොල්ලෝ දකින සියලු වර්ණ නිර්මාණය වෙන්නේ. බලන්න මේක හරි පුදුමයි. දැන් බල්ලෙක් එහෙම ගත්තොත් එහෙම බල්ලට තියෙන්නේ සුදු කළු කියන ලෝකයක් නේ. එයාට මේ වර්ණ නෑනේ. එහෙනම් මොකද්ද වෙලා ඇත්තේ? අර කේතු සෛල නිර්මාණය වෙනකොට නිල් කොළ රතු එයාට තියෙන විදිහක් නෑ එහෙනම්. නේද? බල්ලට සුදු කළු ලෝකයක් තියෙන්නේ. අපිට වර්ණ ලෝකයක් තියෙනවා. වර්ණ අන්ධතාවයේ තියෙන කෙනෙක් අරගත්තොත් එහෙම අපි අතරෙම
අපි රතුයි කියනකොට එයා කියන්නේ වෙන එකක්. එයාට අපේ වර්ණ අර වර්ණ තුන විකෘති වෙලා. දැන් අපිට තියෙනවානේ දැන් අපි වර්ණාන්ධතාවය කියන එක ලෙඩක් කියලා ගන්නෙ මෙන්න මෙහෙමයි. බහුතරයකටම තියෙන්නේ රතු කොළ නිල් කියන එක තියෙන්නේ. ඒක හරි කියලා ගන්නවා. ඒ තුන වෙන විදිහකට හැදිලා ඉපදෙන අය ඉන්නවා. ඒක වැරදි කියලා අපි ගන්නවා. හරිනේ? වැඩි ප්‍රමාණයක් අර විදිහට හිටියනම් ඒක තමයි හරි. අපි සම්මත කරගන්නවා මේක තමයි හරි. මේ විදිහට නැත්තම් මේ අය ඒ අනිත් අය නිරෝගී නැහැ. ඒගොල්ලෝ ඒක රෝගී තත්ත්වයක්. මේ විදිහට බහුතරයක් ඉන්න එක හරි කියලා අරගෙන ඒක නිරෝගී තත්ත්වයක්. රෝගී නිරෝගී උනේ ඔන්න ඔහොම. හරි. හොඳට බලන්න මේ වැඩි. ඒතකොට දැන් මම කියන්න ගත්ත දේ මොකද මේ රූපේ ගැන හරියට ඔයගොල්ලෝ දැනගත්තේ නැත්තම් මේ ගැටේ කවදාකවත් ලෙහන්න බෑ. කවදාකවත් ලෙහන්න බෑ. හ්ම්. එතකොට බලන්න එහෙනම් අපේ ලෝකේ අපිට හම්බ වෙන වර්ණ එළියේ තියෙනවද? දැන් ඔන්න ඔබට හිතන්න දෙයක් තියෙනවා. මේක ඇතුළේ නිර්මාණය. දැන් බලන්න රූපය එළියෙන් හම්බ වෙන්නේ නැහැ. එළියේ රූපේ කවදාකවත් හම්බ වෙලා නැහැ. හොඳට බලන්න. ආලෝකයේ කිරණ දිගේ ගස් ආවේ නැහැ. ආලෝක කිරණ දිගේ අම්මා ආවේ නැහැ. පුටු ආවේ නැහැ. ගංගාවල් ආවේ නැහැ. අහස ආවේ නැහැ. තරු ආවේ නැහැ. ඉර ආවේ නැහැ. හඳ ආවේ නැහැ. වස්තුවක යම් වස්තුවක ඡායාවක් කිරණ ඔස්සේ ගෙනාවා. දැන් ටීවී එකේ බලන්න අපිට දැන් එළිය බලන් ඉන්නවා ඇන්ටනාව දිහා බලන් හිටියට අපිට රූප පේනවද? ඒ තරංග ටිකක් මේ ඇවිල්ලා ඇන්ටනාවත් එක්ක සම්බන්ධ වෙලා බූස්ටර් එකකින් ඇවිල්ලා අපිට මේ ටීවී එකට ඇවිල්ලා අලුතෙන් නිර්මාණය කළ දෙන්නේ. එහෙනම් මේ එළියේ රූප නෑනේ කොහෙවත්. එහෙම එකක් ගන්න බෑනේ එතකොට. හ්ම්? මේ ටීවී එකේ යම් උපකරණ ටිකක් නිසා තිරයට අර තරංග ටික උපයෝගී කරගෙන මෙයා ලස්සන කතාවක් හදනවානේ. අන්න එහෙම දෙයක් තමයි ඇහෙන් කරන්නේ. අන්න එහෙම එකක් මේ ඇහැට කරන්න පුළුවන්. එහෙම එකක් කනට කරන්න පුළුවන්. දිවට කරන්න පුළුවන්. නහයටත් කරන්න පුළුවන්. කයටත් කරන්න පුළුවන්. පස් දෙනාට පස් විදියකට පහක් කරන්න පුළුවන්. ඒ එකක්වත් බාහිර සිද්ධියක් නෙවෙයි. ආ. එතකොට බලන්න ඒක නෙමෙයි කතාව. ත්‍රිලක්ෂණයේනේ කතාව. හොඳට බලන්න. දැන් ඔන්න ඔය මොන විදිහට හරි ඔන්න ඔය හදලා දෙන රූපේ තමයි අපි දැන් පරිහරණය කරන රූපේ. අම්මා ඉන්නේ ඔන්න ඔතන. තාත්තා ඉන්නේ ඔන්න ඔතන. මගේ කය තියෙන්නේ ඔන්න ඔතන. මගේ ඇහැ තියෙන්නේ ඔතන. මගේ නහය තියෙන්නේ ඔතන. මගේ දිව කේස් ලෝඩ් නියදත් ඔක්කොම ටික තියෙන්නේ ඔන්න ඔතන. දැන් ඔය මං කිව්ව තැන රූපේ. හරිනේ. ඔබ දන්න මේ ලෝකේ ඉන්න ඔක්කොමලා ඉන්නේ ඔන්න ඔතන. ඔබේ ලෝකේ ඔබට ඒ හම්බ වෙච්ච ඔක්කොම ඉන්නේ ඔන්න ඔය වගේ සාරයක් නැති ඔන්නෝම රූපයක තමයි ඉන්නේ. හොඳට බලන්න. බලන්න ඒ රූපේ මේ ලෝකෙ තියෙන එකක්ද ඒ හේතු සකස් වෙනකොට ඒ මොහොතේ නිර්වාණය වෙන එකක්ද? ඔන්න ත්‍රිලක්ෂණ දහමට එන්න ඕනේ ඔන්න ඔතනින්. ඔන්න ඔය රූපي ගැන ඔබ දැනගන්න. ඔන්න ওই ටික දැනගත්තොත් තමයි ඔබට රූපස්කන්ධ වේදනාස්කන්ධ සංඥාස්කන්ධ සංකාරස්කන්ධ විඥානස්කන්ධ කියන ස්කන්ධයන්ගේ උදේවය ඔස්සේ ගිහිල්ලා මේ උරුවෙන් ගිහිල්ලා මේ සංසාර ගමන නිම කරන්න පුළුවන්, එතෙර වෙන්න පුළුවන්, භූමියක් හොයාගන්න පුළුවන් වෙන්නේ අන්න එතකොටයි. හොද්දට බලන්න ඇහැ රූප චක්කු විඥානය කියනකොට ඇහැ රූප කියනකොට අර අර සංසිද්ධිය වුණා කණ්ණාඩියට ආලෝකය වැටෙනවා වගේ අන්න බලන්න කණ්ණාඩියට ආලෝකය වැටෙනවා වගේ ආලෝකයේ වැටිලා ඒකේ රූපයක් නිර්මාණය වෙනවා වගේ ඇහි නිර්මාණය වෙනවා ආලෝකයත් එක්ක සටහනක් ඒ සටහන අල්ලන්නත් බෑ ඒකව නාවන්නත් බෑ බත් කවන්නත් බෑ ඇඳුමක් අඳවන්නත් බෑ හදිසියකට බෙහෙත් ඉන්ජෙක්ෂන් එකක් ගහ ගන්නත් බෑ බෙහෙත් පෙත්තක් දෙන්නත් බෑ මොකක්වත් කරගන්න පුළුවන් එකෙක් නෙමෙයි. පේනවද වැඩි?
හොඳට බලන්න. මොකද මෙහෙම නොකියුවොත් වැඩක් නැහැ මේක. මෙහෙම කියන්න වෙන. ඒ වගේම අපි ඉන්නේ පුදුම තැනක හිර වෙලා. මෙන්න මේ කෑල්ල විතරක් ලියා ගන්න දෙයියනේ. දැන් මම කොච්චර කිව්වත් ඇහැ රූප චක්කු විඥාන කියනකොට පෙනීම. පෙනීම කියන්නේ බාහිර රූපෙ නෙමෙයි. මේ බලන්න ඇහැ රූප ඒවා යෙදිලා චක්කු විඥානය සකස් වෙලා මේ හේතු තුනට සකස් වෙච්ච ඵලයක් තමයි පෙනීම කියන්නේ. එතකොට බලන්න මේ පෙනීම කියන ඵලය හේතු වලට අයිති නැත්තම් පෙනීම ඇහැට අයිති නෑ, බාහිර රූපෙට අයිති නෑ, චක්කු විඥාණයට අයිති නෑ. මේ තුනෙන් එකකටවත් අයිති නෑ. එතකොට පෙනීම කියන්නේ බාහිර රූපෙ නෙමෙයි කියලා කොච්චර කිව්වත් හෙල්ලෙන්නේවත් නෑනේ. හෙල්ලෙන්නේවත් නෑ. ලොකු කුළු ගෙඩියකින් ගහන්න කියලා කියන්නේ චූටි රට්ටකින් ගහලා වැඩක් නෑ. එන්න ලොකු කුළු මේ කළු මේ ලොකු ගලකට රට්ටකින් ගහලා කැඩෙන්නේ නෑනේ. මේක ඔබ ගේ වයිදී බලන්න. ප්‍රඥාව කියන ලොකු කුළු ගෙඩියෙන් මේකට දෙන්න පාරක්. නැත්තම් මේක ලෙහා ගන්න බෑ ඔබට. මේ රූපය ගැන හොද්දට දැනගන්න. අන්නේ දැනගත්තොත් තමයි ඔබට යංකින්චි සමුදය ධම්මං සබ්බන්තං නිරෝධ ධම්මං කියන කතාව තේරෙන්නේ. අන්නේක දැනගත්තොත් තමයි රූපය පෙන පිටක් කියන එක ඔබට හරියටම වැටහෙන්නේ. රූපය පෙන පිටක් කිව්වේ නිකන් අපිට කතාවක් නේ. රූපය පෙන පිටක් කතාවක් නේ. පෙන පිටක් කියන එකේ බලන්න පෙන පිටක් කියන්නේ මොකද්ද කියලා. ඈ දැන් ඔන්න වක්කඩකින් වතුර වැටෙනවා. ඔබ බලන් හිටියොත් වක්කඩෙන් වතුර වැටෙනකොට හරි අපූර්ව සිද්ධවීමක් වෙනවා එතන. පෙන පෙන දාස් ගානක පෙන එතන පෙන ඒ වතුර වැටෙන තැන හැදිලා තියෙනවා. ඔබ නිකමටවත් බැලුවද මේ පෙන හැදුනේ කොහොමද කියලා? මේ අපිට බුඩින් බලන් ඉන්නකොට පේන්නේ එක දිගටම එකම වතුර වැටෙනවා එක දිගටම එකම පෙන ගොඩක් තියෙනවා වගේ අපිට පේන්නේ. ඒකද ඇත්ත? ඒකද ඇත්ත? ඇත්ත ඒක නෙවෙයි නේද? ඇත්ත දකින්න නම් ඔබ වතුර යටට යන්න ඕනේ. උඩ ඉඳලා බැලුවාම අපිට වතුර වැටෙන වේගයත් එක්ක යම් සිද්ධි දහමයක් අපේ ඇහැට ගෝචර වෙන්නේ නැහැ. අපේ ඇහි වේගය ඒ ප්‍රමාණයට සියුම් නැහැ. අන්න බලන්න. වතුර වැටෙනවා හැම මොහොතකම. ඒ වැටෙන වේගයත් එක්ක ජල පෘෂ්ඨයට වතුර වැටෙනකොට මොකද වෙන්නේ? වායු බුබුලක් එක්ක මේ වතුර ටික යටට යනවා. ආන්න බලන්න. ඒ යටට ගිහිල්ලා අර උඩ තියනවා වගේ බුබුලක් උඩට එනවා. ඒ එනකොට උඩ තියෙන එක වගේ එකක් එන්නේ. ඇයි එකම විදිහට වතුර වැටෙන්නේ? ඒ වැටෙනකොට බලන්න එකම නොවුනට එකම විදිහට මේ ඵලය නිර්මාණය වෙනවා. ඒ උඩට එන වතුර බිඳුවට ඉඩ දීලා උඩ තියෙන එක අයින් වෙනවා. අපිට මේක පේන්නේ නැහැ. ආන බා. ඔය වතුර ඕගොල්ලන්ගේ ගෙදර වතුර ටැංකිය ඇති. මාළු ටැංකියක්. මාළු ටැංකිය බලන්න ඔක්සිජන් බටයක් එහෙම දාලා තියෙනවා නම් කොච්චර අපි ජීවිතේ පාළු ටැංකි දිහා බලන් ඉඳලා ඇද්ද? හැබැයි කතාව දැක්කේ නෑ නේද? ඔක්සිජන් වැඩ කරනවා කියලා දකින්න පේනවා. අයි බුබුලු දානවා මේ ජල පෘෂ්ඨය මත. ඒකත් පේනවා. හැබැයි බුබුල හැදෙන හැටි දැක්කේ නෑ නේද? අපිට පේන්නේ එක දිගටම එකම බුබුලු ටිකක් තියෙන ඔහේ උඩ පැන පැන කියලා. ඇත්ත ඒකද? අන්න අවිද්‍යාව. ඇත්ත ඒක නෙවෙයි. අර හැම මොහොතකම අර බලන්න වායු බුබුල උඩට එනකොට උඩ තියෙන එක අයින් වෙනවා. මේක රීප්ලේස් වෙනවා. උඩ තියෙන එක අයින් වෙනවා. යටින් එන එක එතනට එනවා. අපිට මේක පේන්නේ නැහැ. මේ ටෙක්නික් එක දැක්කට පස්සේ තමයි අපිට තේරුම් ගන්න පුළුවන් වෙන්නේ මොකද්ද මෙතන වෙන ක්‍රියාවලිය කියලා. හරි? එතකොට බලන්න අන්න එහෙම දෙයක්. එහෙනම් බලන්න රූපය පෙන පිටක් කිව්වේ බලන්න මෙන්න මෙහෙම රූපයක් තමයි අපිට හම්බ වෙන්නේ. ඒ කියන්නේ බලන්න ඒ රූපය ඒ මොහොතේ හේතු සකස් වුණොත් විතරයි සකස් වෙන්නේ. ඇහැ ඇරිලා තියෙනකොටම ටක්කල ওই විදිහට අර පෙන පිට රිප්ලේස් වෙනවා කි මේ දැන් රූප ටික ටක් ටක් ගාලා මෙතන හැදෙනවා. ඇහැ වැහෙනකොටම රූප හදන්න පුළුවන් උපකරණේ නැති වෙනවා.
දැන් ඒ රූප දැන් අර ඉස්සල්ල තිබිච්ච ඒවා තියෙනවා කියලා අපි ගන්නවා නේද? අන්න ආශ්‍රව ධර්ම ටික යෙදෙන තැන. අන්න අපි නොදන්නට වැඩේ වෙන්න තැන. ඇරිලා මම ඕගලන්ට ඔය ඉස්සල්ලත් පෙන්නුවා අංශක 360ක් S2 අරගෙන කරකැවෙන්න කියලා. ඒ කිව්ව දේ ලොකු ගැඹුරු දහමක් පෙන්නුවේ. ඒ මොහොතේ දසමෙන් දසමේ මෙහෙම හැරෙනකොට පෙනීම වෙනස් වෙනවා. පෙර නොතිබීම පෙනීම උපදිනවා කියන්නේ ඇහැ රූප චක්කු විඥාන එතන හටගෙන නිරුද්ධ වෙවි එතන හටගෙන හට ගන්නවා. ඒ එක්කම ඒ පෙනීම අරබය දැන ගැනීම. ඒ පෙනීම අරබය දැන ගැනීම. මේ පෙනීම අරබය දැන. අංශක 360ක් කියන්නේ බලන්න කරකැවෙනවා කියලා කියන්නේ සිත් කොච්චරක් හටගෙන නිරුද්ධ වෙලාද? ස්කන්ධයන්ගේ උතේවය ඔතනම තියෙනවා. දැක්කේ නෑනේ. දැක්කේ නෑනේ. දැන් බලන්න ඒ පෙනීම තුල සකස් වෙච්ච ටික ඔක්කොම එතන නිරුද්ධ වුණා වගේම ඈ වැහෙනකොට සමස්ත පෙනීමේම ලෝකයම ඉවරයි. පෙනිච්ච දේවල් කොහේවත් තියෙන්න පුළුවන්ද? තියෙන්න බෑනි. තියෙනවා කියලා ගන්න එකම බල්ලා වතුර වලට ඉබිලා රැවටිලා එකම තමයි වෙලා තියෙන්නේ. බල්ලා වතුර වලට ඉබෙන්න ඉස්සල්ලත් වතුරේ සතෙක් ඉන්නවා. ඉබිලා ආවට පස්සේ සතෙක් ඉන්නවා. එබෙන්න යනකොටත් සතෙක් ඒක ඇතුලේ ඉන්නවා. ඉන්නවා තියෙනවා කියන තැනින් හම්බ වෙනවා. තියෙන ලෝකෙක ඉපදිලා ලෝකයේ තීච්චති මැරිලා යන මෙන්න මේ දෘෂ්ටි චින්තනයට වැටෙනවා. හොඳට බාහන වෙලා තියෙන වැඩි. අපි ඇරලා සකස් දැන් බලන්න ඔබට හමු වෙන රූපේ මොකද්ද? එළියේ රූපෙද මේ කිරණේ වැටෙනකොටම ඇහෙන් නිර්මාණය වෙන රූපෙද? ඒක පෙනීම ඔස්සේ රූපාරම්මණයක් බවට පත් වෙලා බලන්න වේදනා සංඥා සංකාරේ දිලා තවත් හේතු ධර්ම ටිකක් යෙදිලා දැන ගැනීමක්ම දක්වාම ගිහිල්ලා තියෙන සිද්ධියක් තියෙන්නේ. එතකොට මේ දැනගත්ත එකත් හේතුඵලව සකස් වෙච්ච එකක්. ඒ දැන ගැනීම වෙන්න පෙනීම ඕන වෙනවා. ඒ පෙනීම වෙන්න ඇහැ රූප ගැටෙන්නත් ඕන වෙනවා. දැන් ඇහැ වැහිලා තිබුණාට ඇහැ වැහිලා තියෙනකොට එහෙම එකක් හම්බු වෙන්නේ නෑනේ. එහෙම දැන ගැනීම ගන්න බෑනේ. දැන් බලන්න කිව්වට නෙමෙයි. දැන් ඔබ ඇස් දෙක වහන්න. දැන් අරින්න. බලන්නකො දෙවිදියක් නේ. දැන් මේ ඇරපු හැටියම බලන්න අන්න අර මං කිව්ව ටික වෙනවා. කණ්ණාඩියක් තියලා තිබුණොත් ඒකටත් ওই ටිකම වෙනවා. ආලෝක කිරණ ටික ඇවිල්ලා බලන්න නාභිගත වෙලා රූප දැන් රූප රාමුවක් හැදිලා තියෙනවා. ඒ රූපය දැන් ඔබ හිතනවා මේ එළිය තමයි පේන්නේ කියලා. දැන් බලන්න වැඩි. එහෙයි මෙහෙයි දෙන්න එකතු වෙලා තමයි ඔයාට ওই රූපේ හදලා දෙන්නේ. ඒ රූපේ තමයි දැන් ඉපදිලා තියෙන්නේ. මිසක් එළිය එක නෙවෙයි. අයිත් බලන්න එහෙයි මෙහෙයි අභ්‍යන්තර බාහිර ආයතන දෙක එකතු වෙලා රූපයක් නිර්මාණය කරනවා. මේ නිර්මාණය කරන එක ඒක නෙමෙයි. මෙයාට පුළුවන්කම තියෙනවා, ඇහැට පුළුවන්කම තියෙනවා. මං ඉස්සෙල්ලා පෙන්නුවේ දැන් අර මම ඔබට පෙන්වුවේ උදාහරණ වලින් ඔබට වැටහෙන්නේ නැති. මේ ඇහැට පුළුවන්කම තියෙන මේ කතාව කරන්න. මේ ඇහැ හරි සූක්ෂම තැන. ඒ වගේම ඇහැට පුළුවන්කම තියෙන වර්ණ නිර්මාණය කරවන්න. ආන්න බලන්න. එතකොට බලන්න අපි ඉන්නේ මෙන්න මෙහෙම තැනක උගුලක අහුවෙලා ඉන්නේ හොඳට බලන්න. එතකොට බලන්න මේ හැදෙන රූපය ඇහැ ඇරුන් නැත්තම් හැදෙනවද කවදාවත්? හැදෙන්නේ නෑනේ. ඒ රූපය අරඹය තමයි පෙනීම ඔස්සේ තින්නම් සංගති පස්ස වේදනා සංඥා සංකාර විඥාන කියලා දැන ගැනීමකට යන්නේ. මේ පුටුවක් මේ අම්මා මේ තාත්තා මේ ගහක් මේ පොළොව මේ බිත්තිය මේ ගෙයක් කියලා ඔන්න අපිට හම්බ වෙන එකයි. දැන් බලන්න රූපය කියන එක එළිය රූපේ නෙමෙයි. රූපය නිර්මාණය වුණ එකක්. ඒ නිර්මාණය වෙන්න ඇහැ රූප කියන හේතු දෙක ඕන වෙනවා. ඇහැ රූප කියන දෙකෙන් අලුත් රූපයක් නිර්මාණය වෙනවා. අන්න කියන එකට රූප ආරම්මණයක් කියලා.
ඒ රූපාරම්මණය නිර්මාණය වෙනවා. හැබැයි අපිට දැනගන්න තාම පුළුවන් කමක් නැහැ පටික සම්පස්සයක් ගැන. හිත පිහිටනකම්. අන්න හිත පිහිටපු හැටියම දැන් මොකද වුනේ? අධිවචන සම්පස්සය කියන එක දැන් යෙදුනා. රූපකයි අධිවචන සම්පස්සයත් නාමකයි පටික සම්පස්සයත් කියන එකෙන් නාම රූප පත්‍ය පස්සෝ කියනකොට පෙනීම ඔස්සේ රූපාරම්මණයක් දැන් ඔන්න ඉපදිලා ඉන්නවා අපිට. මෙන්න මේ රූපාරම්මණයට වේදනා සංඥා සංකාර යෙදිලා නාම රූපයක් මනසින් සකස් වෙලා දැන ගැනීමක් වෙනවා. ඒකට කියනවා විඥානය කියලා. විඥානය දැන් දැනගත්තේ එළිය රූපය ගැනද? නෑ. උද්දට බලන්න. විඥානය දැනගත්තේ මේ පුටුව කියලා අර හදලා දීපු රූපය ගැනද? ඒත් නෑ. ඵලය හේතු වලට අයිති නෑ. විඥාණයෙන් පුටුව කියලා හදලා දීපු එක තමයි ඵලය. මේ ඵලය හේතු වලට අයිති නෑ. එහෙනම් බලන්න මේ ඵලය රූපෙට අයිතිද? නෑ. මේ ඵලය නාමෙට අයිතිද? ඒත් නෑනි. ඒත් නෑනි. එහෙනම් අයිති නැත්තම් මේ විඥාණයට පුළුවන් වෙයිද රූපෙට පතිත වෙන්න? පුටුව අරගෙන. බෑනි. තරහ ගැඹුරු ධර්මයක් හරි සියුම් තැනකින් ලියා ගන්න ඕනේ නේ අපි. හ්ම්? හොඳට බලන්න මේ බලන්න මං හිතනවා මේ පොඩි දරුවෝ ටිකකට කියලා දෙනවා වගේ හිතාගෙන මම මේ කියලා දුන්නේ මගේ පොඩි අර බබාලා ටිකක් ඉන්නවා අන්නේ පුතාලගේ ඒගොල්ලන්ගේ පුතාලට කියලා දෙනවා වගේ මම දැන් මේ කියලා දෙන්නේ ඕගොල්ලන්ට. බහන්න මේක වැටහෙනවද කියලා. ඕක තේරුණාද? තේරුන්නේ නැති කෙනෙක් ඉන්නවත් තාම උතන. නැත්තම් මේක කොච්චර කතා කරත් වැඩක් නැහැ. ඊගාවට මේක වෙනම ප්‍රතිපදාවක් කරගන්නව බණ අහන එක. සූම් සාකච්ඡා. නෑ. මේක අවසාන කතාව කියලා හිතාගන්න. මේක ලියා ගන්න. මේ කතා කරන්නේ අපේ ජීවිතය ගැන. මේ අපේ ඇතුලේ වෙන සිද්ධිය. එතකොට බලන්න ඇස් දෙක ඇරිලා නිර්මාණය වෙන රූපය ඇස් දෙක ඇරෙනකොට නිර්මාණය වෙලා දැනගන්න දේ ඇස් දෙක ඇරෙනකොටම නිර්මාණය පෙනීමයි රූපෙයි එක්ක දැන ගැනීමක් එනවා. ඒ සමස්ත කතාවම ඒ නිර්මාණය වෙන රූපේ ඉඳලා පෙනීමේ ඉඳලා දැනගත්ත කතාවම ඇහැ වැහෙනකොටම ඉතුරු නැතුවම නිරුද්ධද නැද්ද? හොඳට බලන්න. ඊ නිර්මාණය වෙච්ච රූපේ මේ ලෝකෙ කොහේවත් තිබිච්ච එකක්ද? ඇහැ ඇරෙනකොට ආලෝකයත් එක්ක පටිච්ච වෙලා ඉපදිච්ච රූපයක්ද? ඒක අපි දැනගත්තේ පෙනීමත් එක්ක. පෙනීම ඉපදිච්ච නිසායි. ඒ පෙනීම ඉපදෙනකොට අන්න බලන්න පෙනීම ආරම්භය සිතක් පහළ වෙනකොට වේදනා සංඥා සංකාර යෙදුනේ ඔන්න ඔකට. ওই නිර්මාණය වෙච්ච රූපෙට මිසක් එළිය රූපෙට නෙමෙයි. එළිය රූපයක් නෙමෙයි. ඇහැ රූප කියන හේතු දෙකෙන් ඉපදිච්ච එකක් තමයි මේ සිද්ධිය. මේ රූපේ. මේ රූපේ බාහිර රූපේ නෙමෙයි. අන්න ඒක තමයි කතාව. ඒ රූපේ ස්වභාවය මොකද්ද? නිස්සත්ත්ව නිස්ජීවෝ ශුන්‍යෝ. සත්ත්ව පුද්ගල භාවයෙන් ශුන්‍යයි. ද්‍රව්‍ය වස්තු භාවයෙන් ශුන්‍යයි. ගන්න දෙයක් නෑ එතන. සාරයි කියලා ගන්න බෑ. හිස්. අන්න බලන්න. හිස්. රූපය පෙන පිටක්. පෙන පිටක් ඉපදුනේ. පෙන පිටට මොකද වුනේ? වේදනා සංඥා සංකාර යෙදිලා හදලා දුන්නා වටිනා කියන මණිකක්. හදලා දුන්නා වටිනා කියන රත්තරන් බඩු ටිකක්. හදලා දුන්නා වටිනා කන කියන ගියක්. හදලා දුන්නා වටිනාකම් කියන ඔබට ඉන්න ඔය සියලු නෑයෝ ටික අම්මා තාත්තගේ ඉඳන් ඔක්කොම සමස්ත ලෝකෙම නිර්මාණය කළ දුන්න ඔය විදියට. හොඳට ආයිත් බලන්න. එහෙනම් බලන්න මේ රූපය කියන එක ඔබට මම ඊට ඉස්සල්ලත් මේ සිවුම මේ කතාව පෙන්නවා. මේ ඇහැ රූප චක්කු විඥානය කියනකොට ඉපදෙන රූපය ගේ ස්වභාවය හරියට
පොළොවට වැටෙන හෙවණැල්ලක් වගේ, කණ්ණාඩියට වැටෙන ඡායාවක්, චිත්‍රපට තිරයට වැටෙන ඡායාව වගේ, වතුර වලට එබෙනකොට වැටෙන ඡායාව වගේ කියලා. හරි. එතකොට බලන්න දැන් අමුතුවෙන් හිතන්න ඕනේද රූපේ තියනවද නැද්ද කියලා. රූපේ නිර්මාණය වෙන විදිහ ඔබ දන්නවා. ඒ හේතුව නැති වෙනකොට ඇහැ වැහෙනකොට සමස්ත රූප ලෝකයේම ඉවර නැද්ද? ඉතුරු නැතුවම නිරුද්ධයිනේ දෙයනේ. ඉතුරු නැතුවම නිරුද්ධයිනේ. ආයිත් ඇහැ ඇරුණොත් නැහැ ඇති කල්ලි. ඇස ඇති කල්ලි රූප ඇති කල්ලි. චක්කු විඥානේ ඇති කල්ලි. චක්කු විඥාණයෙන් දතියුතු ධර්මයෝ ඇත්තේද? ආ අන්න එතකොට තමයි අපිට ආයිත් මේ ලෝකය සකස් වෙන්නේ. ඇහැ නැත්තම් රූපය නැත්තම් ඇහෙන් ඉපදිච්ච ලෝකයක් ගැන දැන් කතා කරන්න පුළුවන්ද? කතා කරන්න බෑනේ. කතා කරන්න බෑ. අපි මේ ඉන්නවා තියනවා කියන කතාව ලෙහා ගන්න තමයි මම මේක පින්නුවේ. ඒ රූපය ගැන හරියට දැනගත්තොත් කාමාශ්‍රව ගෙවෙන්නේ. අනුශය වශයෙන් කෙලෙස් ඇති වෙන්නේ නැහැ. දැන් අපිට ඇහැ වැහුණත් දැන් හොඳට බලන්න ඔබේ අත්දැකීම් දැන් S2 අරින්න. ඔන්න දැන් ඔය නිර්මාණය වෙන ලෝකේ කොහේ එකක්ද? කොහේ එකක්ද ඔක දැන් ඔය නිර්මාණය වෙන එක කොහෙද? දැන් ඔබ ඉන්නේ දැන ගැනීමක් තුල. පේන තැන නෙමෙයි හොඳට බලන්න මේ සිද්ධිය. ඔබ ඉන්නේ දැන ගැනීමක් තුල ඉන්නේ. දැන ගැනීම කියනකොටම ඔබ ඉන්නේ ස්කන්ධ පහ සකස් වෙන තැන ඉන්නේ. ඒ ස්කන්ධ පහත් එක්ක ඔබ දැනගන්න තැනක ඉන්නකොට ඒ දැනගන්න තැන රූපය මොකද්ද? බාහිර රූපෙද? නෑනි. ඒක තමයි මම දැන් පෙන්වුවේ. ඒ රූපය ඇහැ රූප කියනකොට අලුතෙන් නිර්මාණය වෙච්ච එක ඒක අපිට හම්බ වෙන්නේ චක්කු විඥානය හට ගන්නකොට පෙනීම සකස් වෙනකොට රූපාරම්මණය අන්න එතනින් මනස අරගෙන ඉවරයි. ඒ රූපාරම්මණය කියන්නේ බාහිර රූපේ නෙමෙයි. මේ නිර්මාණය වෙච්ච එක. ඒකට වේදනා සංඥා සංකාරය දීලා තමයි දැන් ඔබට මේ පෙනීම කියන එක හම්බ වෙලා තියෙන්නේ. දැන් පේනවද? පේනවා කියලා හිතෙනවද? හිතෙන තැන ඉන්නේ. මෙතන ඉන්නකොට බලන්න දැන් මේ පේන ලෝකය හිතට එළිය වෙන්නේ නෑනේ. එතකොට දැන් බලන්න හැට වෙන්නෙත් නෑනේ. එතකොට දැන් ඔය බලන් ඉන්නේ කොහේද? කා දිහාද දැන් බලන්නේ? හොඳට ඇස් දෙක අරලා බලන්න. කා දිහාද බලන්නේ? ඔබ බලන්නේ ඔබේ හිත දිහා. චිත්තේන නියති ලෝකේ දිහා. ඔය හිතට එළිය රූප පේන්නේ නෑ. ඔය ඇහැට පේන්නෙත් නෑ. ඇහැ දන්නේ නෑ. ආ ඒක මාර කතාවක් නේද? ඔබ ඔය හිතන එක අරගෙන කොහෙටවත් ගෙනහිල්ලා ගැට ගහන්න පුළුවන් එකක් නෙවෙයි. මොකද ඒ රූපේ දැන් බලන්න ඒ හදපු රූපේ අන්න ඒක කණ්ණාඩියට වැටෙන ඡායාව වස්තුව නෙවෙයිනේ. ඒ ඡායාව වස්තුවට අයිති නෑනේ. ආලෝකයත් කණ්ණාඩියත් වස්තුවත් නිසා අලුත්ින් ඉපදෙනවා ඵලයක්. ඒකට කියනවා ඡායාවක් කියලා. ඒ ඡායාව කණ්ණාඩියට අයිතිත් නෑ. ඒ ඡායාව වස්තුවට අයිතිත් නෑ. ඒ ඡායාව ආලෝකයට අයිතිත් නැත්තම් අන්න එහෙම එකක් ඇහිදි වෙන්නේ. ඇහත් රූපයක් නිසා අලුතෙන් උපදිනවා ඵලයක් රූපයක්. ඒ රූපය හැට අයිතිත් නෑ. ඒ රූපෙ වස්තුවට අයිතිත් නෑ. එහෙනම් මේ ඉපදිච්ච එක මොකද්ද? අන්න එයා තමයි මනසින් ගත් එක්කෙනා. ඒක අපිට දැනගන්න පුළුවන් වෙන්නේ චක්කු විඥානේ ඔන්න උතන්ට සකස් වුණාම. අන්න එතකොට තමයි පේන බව තුල ඔන්න ඔය රූපාරම්මනේ මනසින් ගන්න ඉටක් කාලා. ගත්තා ඒකට වේදනා සංඥා සංකාරය දුනා නාම රූපය සකස් වෙලා දැන ගැනීමක් වුණා. එතකොට විඥාණයට දැනගන්න පුළුවන් ඉන්නේ එළිය එකක් ගැනද ඇතුලේ සකස් වෙච්ච එකක් ගැනද? හිතට එළිය පේනවද? පේන්නේ නෑනේ. හිතට දකින්න පුළුවන් හිත ගැන විතරයි. දැන් ඔබ S2 පියාගන්නකො. ওই රූප ගොන්නක් එනවා නේද? දැන් ඔය ඉස්සරහාම තියනවා කියලා හිතෙන්නත් පුළුවන් ඒව එනවා නේද?
එතකොට බලන්න. අන්න එහෙම තැනක තමයි ඔබ ඉන්නේ හිර වෙලා. තේරුණාද? තේරුණාද? මෙන්න මේ නාම රූපයෙන් සකස් කරලා දෙනකොට තමයි මෙයාට මේ හැම දෙයක්ම ගන්න පුළුවන්කම තියෙන්නේ. එහෙනම් බලන්න රූපේ ඉපදෙන්නේ හේතුඵලව. අන්න බලන්න ඒ ඒ රූපය දකින ඇහැ ඉපදෙන්නේ හේතුඵලව. ඒ රූපය කියලා කිව්වේ බලන්න රූපය පෙන පිටක්. එතකොට බලන්න ඒ රූපය මේ ලෝකෙ තියෙනව නෙමෙයි. ඒ ඇහැ වැහෙනකොට ඇහැ නිරුද්ධ වෙනකොටම සමස්ත පෙනෙන ලෝකයම ඉවරයි. ඇහැ ඉපදිච්ච වෙලාවේ අනිත් පහම තියෙන්නේ කොහෙද කියලා බලන්න. අනිත් පහම තියෙන්නේ නිරෝධයක. එතකොට කන ඉපදෙනකොට දැන් ඔන්න ඇහෙන තැන. මේ ඇහෙන තැන බලන්න. දැන් ඔය ෆෝන් එක නැතුව ඔය ෆෝන් එක ඕෆ් කරලා දාලා දැන් ඔගොල්ලෝ හොඳට බලන්න. මම දැන් මේ සාකච්ඡාව කරගෙන යනවා. හරිද? මම මේ සාකච්ඡාව දිගටම කරගෙන යන අතරේ ඔගොල්ලෝ ෆෝන් එක ඔෆ් කරලා දානවා. දැන් බලන්න සද්ද තරංග ආවත් දැන් ඔය සද්ද නිර්මාණය වෙන්නේ නැහෙනි ෆෝන් එක නැති නිසා. ඒ ෆෝන් එකට පුළුවන්කම තියෙනවා අර තරංග ටික එකතු කරලා අලුතෙන් නිර්මාණයක් කරලා දෙන්න. සද්දයක් නිර්මාණය කරලා දෙන්න පුළුවන්කම තියෙනවා. අන්න ඒ වගේ මේ කනට මේ සද්ද තරංග ටික වදිනකොට කනයි සද්දේ කියන දෙක කම්පණය වෙනවා. මෙන්න මෙතනදී ඒ කියන්නේ ධාතු තෙරපීමක් සිද්ධ වෙනවා කනේ. කනේ ධාතු තෙරපීම. ඒ ධාතු තෙරපීම වෙනකොට අර දැන් ඒක වුණා කියලා ඇහෙන්නේ නැහැ. සද්ද රූප හට හටගෙන නිරුද්ධ වෙවි යනවා. ඇහෙන්නේ නැහැ. දැන් බලන්න ඒ එකම සිත පිහිටපු හැටිය. මොකද වෙන්නේ? සෝත විඥානය උතන්ට සකස් වෙච්ච හැටියම ඇහෙන බව ටක් ගාලා හට ගන්නවා ඉස්සල්ලා. හට ගත්තට තාම දැනගන්න දෙයක් නෑ උතන. ඇහෙන බව තියෙන්නේ. ඒ ඇහෙන බවත් එක්කම අර කන සද්දත් එක්ක ගොඩ නැගෙන සද්ද රූප ටික උතන හැදෙන නිසා දැන් මොකද වෙන්නේ? ඒ ඒ සද්ද රූප ආරම්භය වේදනා සංඥා සංකාර යෙදෙනවා. යෙදෙනකොට නාම රූපයක් සකස් වෙලා දැන ගැනීම ගොඩාක් අපිට හම්බ වෙගෙන යනවා. අන්න එතකොට මේ පණිවිඩය දැන් ඇහෙනවා. පණිවිඩය ඇහෙනවා. දැන් 10 මෙතන 100ක් ඉන්නවනම් 100 දෙනාට 100 විදියකට ඇහෙන්නේ බලන්න ඇයි කියලා. ඇහිලා තියන්නේ අන්තිමට කතා කරලා වන්නකොට 100 විදියකට. ඒකම තමයි මුලින් බුදුහාමුදුරුවෝ ධම්සක් පැවතුම් සූත්‍ර දේශනාව කරනකොට පස්සක මහණුන්ට ඇහුනේ. ඇහෙනක පච්චයා සංකාර වුණා නම් පස් දිනාටම එක විදියටම ඇහෙනවනේ. එහෙම වුණේ නෑනේ. ඔන්න ඔය විදිහට පස් දිනාට අර සද්ද තරංග වැදිලා පස් ආකාරයකට ඒගොල්ලන්ට ලෝක සකස් වුණා. පණිවිඩේ. පස් ආකාරයකට ඒගොල්ලන්ට පණිවිඩ පහක් හම්බ වුණා. එක්කම සද්දයට බලන්න පස් දෙනාට පස් ආකාරයකට පණිවිඩය සකස් වුණා. එක්කෙනෙක්ට පණිවිඩය සකස් වෙනකොට පෙර නොඇසූ විරු කතාවක් එළි වෙන්න ගත්තා. විඥානය අභිබෝපු මනාව දැනගන්නවා කියන තැනකින් යාට වැටහීමක් වුණා එතන. අන්න එකට කිව්වා ප්‍රඥාව කියලා. මනාව දැන ගැනීමක් වුණා. අර අවස්ථ 4 දිනාට විශේෂ දැන ගැනීම එක්ක ඒගොල්ලෝ ඔහි ගියා. ඒගොල්ලන්ට ඒක උනේ නැහැ. ඒගොල්ලෝ විඥානයත් එක්කමයි ගියේ. කොණ්ඩඤ්ඤ කියන තැනදී බලන්න මනාව දැන ගැනීමක් වුණා. අන්න එතනදී මේ ලෝකේ හැමෝටම තේරෙන වැටහෙන තැනකටින් එහායින් මේ ලෝක ඉක්මවපු තැනකින් යමක් තේරෙන්න ගත්තා. හරියට මේ දැන් කිව්ව දේ වගේ. ඇහැට පේනවා. ඇහැ වැහුවත් ඒ රූප තියෙනවා. ඈ අහක බැලුවත් ඒ රූපේ තියෙනවා කියලා ඔය ඉතිසල්ලා අර කවුද නෝන කෙනෙක් කිව්වනේ. එයා කොච්චර කියලා දෙන්න ගියත් එක කරගන්න බැරි වුණා කියලා. දැන් තේරෙනවද?
ඒ අහුවෙන්නේ ඇහැට ඇහැට තමයි පේන්නේ. ඒ පෙනීම තියෙන්නේ මට. මට පේනවා. පේන මට පේනවා. මට පේන රූප ඉස්සරහා තියෙනවා. ওই තමයි ලෝකය. ලෝකෝත්තර මගට හුළඟවත් වැදිලා නැහැ. හොඳට බලන්න පේනවා නෙමෙයි දැනගන්නවා. පේනවා නෙමෙයි හිතෙනවා කියන තැනට කෙනෙක් ආවොත් තමයි ස්කන්ධයන්ගේ හට ගැනීමත් ස්කන්ධයන්ගේ නිරෝධයත් කියන කතාව තේරෙන්න ගන්නේ. අන්න එතකොට තමයි මේ රූපය බාහිර රූපය නොවන බව එයාට හම්බ වෙන්නේ. ඇහැ රූප චක්කු විඤ්ඤාණ කියන සංසිද්ධිය හම්බ වෙන්නේ ඒගොල්ලන්ට. බුදු කෙනෙක් පහළ නොවි මේ කතාව අපිට දැනගන්න බෑ. අන්න බුදු කෙනෙක් පහළ වෙලා අපිට අන්නේ කතාව කියලා දෙනවා. ඇහැට පේනවා නෙමෙයි, ඔබට පේනවා නෙමෙයි. පෙනීම හටගන්නේ මෙහිමයි. ඒ හටගන්නකොට දැනගැනීමක් වෙනවා. ඒ දැනගන්නකොට ඒ දැනගත්තේ එළී රූපයක් ගැන නෙමෙයි. මෙන්න මෙහෙම සංසිද්ධියක් ඔන්න ඔතන වෙන්නේ කියලා. අන්න එතකොට තමයි අපිට තේරෙන්නේ අපිත් මේක හොයලා බලනකොට ඇහැට පේනවාද කියලා අපි හෙව්වා. අපිට ප්‍රත්‍යක්ෂම ඥානයක් ආව ඇහැට පෙන්නන්නේ නැහැ. ඇහැ දන්නේ නැහැ වෙනවක්වත් ගැන. ඇහැ ඇවිල්ලා කණ්ණාඩියක් වගේ, ඇහැ ඇවිල්ලා උපකරණයක් වගේ. ඇහැට නම් පේන්නේ නිින්ද ගියත් ඉතින් ඇහැට පෙනිපෙනි තියෙනවනේ. ඇහැ දැනගන්න ඕනේනේ. පේන්නේ නැහැ. කනට නම් ඇහෙන්නේ නිින්ද ගියත් ඇහෙන්නේ නැහැ. එහෙම එකක් උනේ නැහැ. එහෙනම් ඇහෙනවා කියන එකයි ඇහෙනවා කියන එක එහෙම වෙන්නේ නැහැ කන සද්ද තිබුණට. ඇහැ රූප තිබුණට පේනවා කියන එක වෙන්නේ නැහැ. අන්න බලන්න. පේන්න නම් සිත එන්න ඕනේ. ඇහැ රූප චක්කු විඥානය කියනකොට ඇහැ රූප කියනකොට අර කණ්ණාඩියට ආලෝකයේ වැටලා ඡායාවල් වැටෙනවා වගේ සංසිද්ධියක් ඇහැ රූප කියන තැනදී වෙනවා. සිත පිහිටු යාම තමයි ආන්න පෙනීම කියන එක ඉපදෙන්නේ. නම් පෙනීම තිබුණා නෙමෙයි. රූපෙත් තිබුණා නෙමෙයි. ඇහැ වැහිලා තිනකොට රූපය ගැන කතා කරන්න බෑ. රූපේ නිර්මාණය වෙන්නේ නැහැ. උපකරන්නේ නැහැ. කොච්චර ආලෝකයක් තිබුණත් වැඩක් නැහැ. කොච්චර වස්තු තිබුණත් වැඩක් නැහැ. රූපේ නිර්මාණය වෙන්නේ නැහැ. ඇහැ ඇරෙන්න ඕනේ. ඇහැ ඇරුණත් කළුවර නම් ඒත් වෙන්නේ නැහැ. ඇයි අර තරංග ටික එන්නේ නැහැ. ඇහැට වුණ කරන්න. ඇහැට තරංග ටික ඇවිල්ලා ආලෝක තරංග වැටුණොත් තමයි රූපයක් නිර්මාණය කරන්න පුළුවන්කම තියෙන්නේ යාට. එහෙනම් බලන්න එන මේ හේතු සකස් වුණොත් අන්න වුණා. හැබැයි උනත් නිින්ද ගිහිල්ලා නම් ඒත් වැඩක් නැහැ. එහෙම රූපයක් ලෝකේ මේ නිර්මාණය කියන වෙනවක් කියලා දන්නේ නැහැ. දන්නේ නැහැ. දැනීමක් නැහැ. දැන් දැන් ඇහැරිලා ඉන්න වෙලාවේ ඇහැ ඇරුණාම ආලෝකයක් තියනවා නම් ඇහැ රූප කියනකොට රූපේ නිර්මාණය වෙනවා. චක්කු විඤ්ඤාණය සකස් වෙනකොට පෙනීම සකස් වෙනවා. අන්න බලන්න පෙනීම සකස් වෙනකොට අපි අහු වෙනව නේද කෙලින්ම පේන්නේ එළිය කියලා. දැන් ඔබ කොහොමද පේන්නේ එළිය කියන්නේ? ඇයි බලන්න. ඇහැ රූප කියන දෙක වැය වෙනකොට මේ දෙකේ නිසා උපදින එකක් තමයි චක්කු විඤ්ඤාණය. මේ හේතු තුන වැය වෙලා තමයි පෙනීම සකස් වෙන්නේ. ඇහැ රූප කියනකොට බාහිර රූපෙත් නෙමෙයි. ඇහැ රූප චක්කු විඤ්ඤාණය කියනකොට ඒ තුනම වැය වෙලා ඉපදිච්ච ඵලයක් තමයි පෙනීම කියන්නේ. මේ පෙනීම ඇහැට අයිතිත් නෑ, රූපෙට අයිතිත් නෑ, චක්කු විඤ්ඤාණයට අයිතිත් නෑ. බාන්න හරි සියුම් කතා. මේ පෙනීමත් එක්කම මොකද වෙන්නේ බලන්න. චක්කු විඤ්ඤාණය සකස් වෙනවා කියන්නේ මනෝ විඤ්ඤාණයට පාර කැපිලා තියෙන්නේ. මනස අවදි වෙනවා. චක්කු සෝත ගහන ජීවය කාය මේ විඤ්ඤාණ පහ ඉපදෙන්නේ කොයි වෙලාවේද? ඒකම මනස අවදි වෙනවා. මනෝ විඤ්ඤාණයට පාර කැපෙනවා. හොඳට බලන්න. චක්කුසෝත ගහන ජීවය විඥාන තනියෙන් ඉපදෙන්නේ නැහැ. මේක ඉපදෙනකොටම මනස අවදි වෙනකොට මනෝ විඥානේ සකස් වෙනවා. අන්න බලන්න මේ සකස් වෙන්න මේ ඇහැ රූප චක්කු විඥානේ සකස් වෙනකොට පෙනීම සකස් වෙනකොටම රූපාරම්මණය මනසින් අරන් ඉවරයි. ඒ මනස අවදි වෙලා තියෙන්නේ. ඒ ගන්නකොටම බලන්න වේදනා සංඥා සංකාර යෙදෙනවා. අලුතින් හේතු සකස් දැන් පෙනීම කියන ඵලය උපයෝගී කරගත්තා මෙයා.
ඇහැ රූප හදලා දීපු ඵලයේ උපයෝගී කරගත්තා මෙයා. ඇහැ රූපෙන් හැදුනා අලුතෙන් එකක්. ඒක තමයි රූපාරම්මණයක් හැටියට චක්කු විඥානයේ හට හැදිච්ච හැටිම ටක් ගාලා මෙයා ගන්නෙ. පෙනීම සකස් වෙනකොට වන්න ගත්ත රූපාරම්මණය. ඒ රූපාරම්මණය ආරම්භය වේදනා සංඥා සංකාර සකස් වෙලා අලුතින් ඵලයක් ගොඩනගනවා පුටුව. මේසි අම්මා තාත්තා මේ විදිහට අන්න අලුතෙන් ඵලයක්. දැන් බලන්න මේ ඵලය හේතු වලට අයිති නෑ. මේ ඵලය රූපෙට අයිති නෑ. මේ හදලා දීපු එක. ඇයි විඥාන දැන ගැනීම උනේ නාම රූපයක් සකස් වෙලා මිසක් විඥානයේ කෙලින්ම දැක්කේ නෑ බාහිර රූපේ. හිතට එළිය රූප දකින්න බෑ. හිතට එළිය රූප දකින්න බෑ. එතකොට විඥානයේ දැන ගැනීම උනේ නාම රූපේ සකස් වෙච්ච නිසායි. නාම රූපය ගැන තමයි මෙයා දැනගත්තේ. ආන්න බලන්න වැඩි. එතකොට මේ දැනගත් එක බලන්න නාම රූපය සකස් වෙලා දැන ගැනීමක් වුණා. ඒ දැනගත්තා කියලා කියන්නේ දැනගැනීමේ ඵලය කියලා කියන්නේ ඵලයක්. ඒ ඵලය අයිත් අර හේතු වලට අයිති නැති වෙනකොට බලන්න මේ දැනගත්ත පුටුව රූප රූපාරම්මණයට අයිති සිද්ධියක් නෙමෙයි. මේ දැනගත් එක වේදනාවට අයිති එකක් නෙමෙයි. මේ දැනගත් එක සංඥාවට අයිති එකක් නෙමෙයි. මේ දැනගත් එක සංකාරයට අයිති එකක් නෙමෙයි. මේ ටික ඔක්කොම එකතු වෙලා ගොඩනගලා දීපු උත්තරයක්. ඵලය හේතු වලට අයිති නෑ. එහෙනම් බලන්න ඵලය හේතු වලට අයිති නෑ කියන්නේ ගැඹුරු දහමක්. අපි ඉන්නේ ලෝකේ ඵලය හේතු වලට අයිති තැනක. පුටුව අර තියෙන්නේ අන්න රූපෙට ගැට ගැහුවා. දැන් බලන්න රූපෙට ගැට ගහනකොටම ඵලය හේතු වලට අයිති. ඔයගොල්ලන්ට කොච්චර කිව්වත් ඔගොල්ලෝ ඇතුලෙන් මේක විදර්ශනා කරන්න කියලා මේ ඵලය හැදින ඵලය හේතු වලට අයිති නෑ කිව්වට ඔගොල්ලෝ බලන්නේ නෑනේ. ඔගොල්ලෝ දැන් බලන්න දැන් මොකද උනේ මේ ඵලය අරගෙන ඔගොල්ලෝ හේතු වලට යනවා. පුළුවන්ද? යන්න බෑ. යන්න බෑනේ. අන්න ඒකනේ වැඩි. ඒක තමයි වැඩි. හ්ම්? කණ්ණාඩියත් වස්තුවත් ආලෝකයක් නිසා වැටෙන හැදෙන ඡායාව අරගෙන වස්තුවට යන්න පුළුවන්ද? ඡායාව අරගෙන කණ්ණාඩියට යන්න පුළුවන්. ඡායාව අරගෙන ආලෝකයට යන්න පුළුවන්. යන්න බෑනේ. හ්ම්? යන්න බෑනේ. හැබැයි බලන්න අපි ලෝකේ ජීවත් වෙනකොට අපි ඉන්නේ කොතනද කියලා. තේ එකක් මතක් ප්ලේන් ටිකක් කියලා මතක් වෙනකොටම ඵලයේ හේතුවාදී කියන තැනට අපි යන්නේ නැද්ද? කෙලින්ම අපිට එන්නේ මොකද්ද? සීනිතේක ලුණු වතුර. දැන් අපි ඉන්නේ කොතනද? ඵලයේ අරන් ගිහිල්ලා නැද්ද හේතු වලට? අපි අරන් යනවානේ. අපි යනවා ඵලයේ හේතුවාදයට යන්නේ. හේතු ඵලවාදය කියන්නේ වෙනමම කාරණා. මේක හරි ගැඹුරුයි, හරි සියුම්. මේ ඵලය විද්‍යමාන වෙනකොට අපිට හේතු ගැන කතා කරන්න පුළුවන්ද? කතා කරන්න බෑ. විද්‍යමාන වෙන්න බෑ. ඒ නිසා නේද මෙච්චර කාලයක් පොළොවේ ඇවිදින අය හිටියේ. දැනීම ඉපදෙන්නේ. ඉපදෙන දැනීම එක පැත්තකට ගහුව පොළොව, එක පැත්තකට ගහුව කකුල කියලා. ඒ නිසා කකුල පොළොවේ තියලා ඇවිදින කෙනෙක් ඉන්නවා. ගමනක් ගියේ කොහොමනේ? කකුල පොළොව කාය විඥානය නිසා වැය වෙලා උපදින ඵලයක් තමයි දැනීම. එතකොට මේ දැනීම එනකොට බලන්න කකුල ගැන කතා කරන්න පුළුවන්ද? මේ කරන් ආපස්සට යන්න බෑ. පොළොව ගැන කතා කරන්න පුළුවන්ද? යන්න බෑ එහි. එහෙනම් මොකද වෙන්නේ? දැනීම මාත්‍රේ නිරුද්ධ වෙන්න ඕනේ. මේක අරන් යන්න බෑ. මේ දැනීම හේතු වලට අයිති නෑනේ. මේක අලුතෙන් ඉපදිච්ච එකන්නේ. මේ හේතු තුනට ඉපදිච්ච ඵලයක් නෙමෙයි. එතකොට මේ ඵලය කියන එක අපි දැන් කරන්නේ මොකද? අරන් යනවනේ හේතු වලට කෙලින්ම. එතකොටනේ ගමනක් යන කෙනෙක් ඉන්නේ. යන ගමනක් තියෙන්නේ. අන්න ඒකම තමයි ඔබට ඇඟිල්ලක් ගාවල ඇඟිල්ල ගන්නකොට ඒ හටගත්ත දැනීම කොහෙවත් තියනවද කියලා ඇහුවේ. ඕකම තමයි දැන් මම මේ අද සාකච්ඡාවේ ඔක්කොම මුලින් ඉඳන් කිව්වේ. ඇඟිල්ල අරගෙන ගාවලා
ඇඟිල්ල ගන්නකොට ඇඟිල්ල ගාවනකොටම දැනීමක් ඉපදෙනවා. හරි. ඒ දැනීම කියන එක මම මේ වචනෙන් කිව්ව එක නෙමෙයි. එතන ඵලය ගැන හොඳට බලන්න. දැන ගැනීම තමයි ඔය දැනීම කියන එක. ඔබ දැනීම කියලා වචනෙන් මං කිව්වට ඒක තමයි අපි දැනගත්ත තැන. ඇත්තටම ඉපදිච්ච ඵලය ඔය අපි දැනීම කිව්ව එක නෙමෙයිනේ. මේ තුනේ කය කොටබ්බ කය විඥානේ නිසා ඉපදෙන ඵලය තමයි මේ වෙලාවේ අත්දැකීම එතන තියෙන. ඒ ගැන දැනගත්ත එක තමයි අපි මේ දැනීම කියලා කිව්වේ. ඇඟිල්ල ගත්ත හැටියෙන් මොකද උනේ? හේතු නිරුත්තයි. දැන් අර හැදිච්ච ඵලය අත්දැකීම දැන් තියනවද කොහෙවත්? ඇඟිල්ලේ තියනවද? හිතේ තියනවද? කොහෙවත් තියනවද මේ ලෝකේ? ඉතුරු නැතුවම නිරුද්ධයිනේ. හිතේ තියනවද? දැනගත් එකත් ඉවරයිනේ එතකොට. හිතෙත් නැහැනේ. ඒ දැනීම කොහෙවත් නැහැනේ දැන්. ඉතුරු නැතුවම නිරුද්ධයිනේ. මම ඒක තමයි ආයි ඇඟිල්ල ළඟට ගෙනහිල්ලා ගාවන්න නැතුව දැන් ඒක ගන්න පුළුවන්ද කියලා බලන්න කියන්නේ. මේ ලෝකේ කොහෙවත් ඒක නැති බව පෙන්වන්නයි. ඕකම තමයි දැන් මේ ඇහෙන් කිව්වේ. ඕකම තමයි කනෙන් දැන් කිව්වේ. ඒත් තේරුන්නේ නැත්ද? ඒක තමයි වැඩි. බලන්න. මේක හරි. පුදුම කතාවක්. පුදුම කතාවක්. අර බලන්න අර ඉපදිච්ච ඵලය. හ්ම්. කය පොට්ටබ්බ දෙකම වැය වෙලා. අන්න බලන්න ඒ පොට්ටබ්බ රූපේ සකස් කරලා තියෙන්නේ දැන්. නිින්ද ගිහිල්ලා තියෙනවා. අත ගෑවිලාම තියෙනවා. ඇඳේම තියෙනවා කයම. හම්බ වෙනවද? හම්බ වෙන්නේ නැහැ. හම්බ වෙන්නේ නැහැ. ඇහැරෙනවා. අන්න ඇඳේ ඉන්න දැනීම උපදිනවා. දැන් මොකද්ද මේ උනේ? අන්න දැනීම කියන එක සකස් වුණා දැන්. දැනීම සකස් වෙනකොට බලන්න පොට්ටබ්බ රූපය එතන ඒ අවශ්‍ය කරන කය පොට්ටබ්බෙන් රූපය සකස් වෙලා තියෙන්නේ. බලන්න ඒ දැනීමත් එක්ක අන්න ඒ ආරම්මණය ඒ රූපාරම්මණයත් එක්ක වේදනා සංඥා සංකාරය තියලා විඥානයක් පහළ වෙනවා. අන්න වෙන සිද්ධිය. ඕක තමයි වෙන්නේ. ඕක තමයි වෙන්නේ. එතකොට බලන්න මම ඔබට කිව්වා කවදාකවත් පටික සම්පස්සේ හම්බ වෙන්නේ නැහැ කියලා. හම්බ වෙන්නේ නැහැ. අපිට හම්බ වෙන්නේ අධි වචන සම්පස්සේමයි. අපි පරිහරණය කරන්නේ වෙන්නේ නැතිරින්මයි. ගැඹුරු වැඩි ඒව හොන්නේ පැත්තකට තියන්න. මේ සරලව කිව්ව කෑල්ල තේරුණාද? හ්ම්. දැන් ඔබ මයික් එකක් අරගෙන කතා කරනවා. බෆල් එකකට ගහලා තියෙනවා. ඔබ නිකන් කතා කරනවා. ඔක් ගහනවා මයික් එකක් බෆල් එකකට ගහලා ඔබට දෙනවා මයික් එක. ඔව් මයික් එකකින් කතා කරනවා. දැන් බලන්න ඔබ ඉස්සල්ලා කතා කරපු ස්වරයෙන්ම කතා කරනවා. දැන් මොකද උනේ? අර උපකරණය තුලින් අලුතින් ඒ උපකරණයේ මේ ශබ්ද තරංග ටික උපයෝගී කරගෙන අලුතින් සත්‍යයක් නිර්මාණය කරනවා. අන්න බලන්න. ඒ නිර්මාණය කරන්න මේක ඕන වෙනවා. ඒක නිකන් කරන්න බෑ. හැබැයි ඒ නිර්මාණය කරලා දෙන එක මේක නෙමෙයි. අන්න ඒකයි මේ කිව්වේ. ආනවන. ඒ උපකරණේ තියෙනවා. ඒ ශබ්ද තරංග ටිකකින් ඒක නිර්මාණය කරන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ශබ්ද ඒ ශබ්ද තරංග ටික උපයෝගී කරගෙන යම් ශබ්දයක් නිර්මාණය කරගන්න පුළුවන්. අන්න ඒක තමයි දැන් මේ යන්නේ. දැන් ෆෝන් එකෙන් එන්නෙත් එහෙම තමයි. බලන්න ඔය එන ශබ්ද තරංගේ මම ඉන්නවද? ඔබ ඉන්නවද? මේ ලෝකේ කවුරුක්වත් ඉන්නවද? දැන් මම පුටුව කියලා කිව්වොත් ඔය ශබ්ද තරංගේ පුටුවක් එනවද? එහෙම ඒවා නැහැ. එහෙම අන්න එහෙම තැනක අපි ඉන්නේ. තේරුණාද? ඉතින් මෙන්න මේ ගැන හොඳට බලන්න. මේ ගැන හොඳට බලන්න. හ්ම්. ඒ කියන්නේ වතුර පළකට බල්ලා ගිහිල්ලා එබෙනවා. ඔබ එබෙනවා ඉස්සල්ලාම. වතුර වලක් තියෙනවා ඔබ ගිහිල්ලා එබෙනවා. එබෙනකොටම ඔබට ඥානය තියෙනවා එබෙන් ඉස්සල්ලා නම් මේ ඡායාව වැටුන්නේ නැහැ. දැන් ඒකෙන් ඔබට මොකද්ද වැටහෙන්න ඕනේ? ඔබ එබිලා අයින් වෙනකොටම පෙරපසු නැතුව ඡායාවත් ඉතුරු නැතුවම නිරුද්ධ වෙනවා. එහෙනම් බලන්න ඔබ ගිහිල්ලා පොළොවටත් ওই විදිහට එබෙනවා. හැබැයි අර වගේ ඡායාවක් වැටෙන්නේ නැහැ.
එහෙම එකක් වැටෙන්නේ නැහැ. නේද? ඈ හොඳට බලන්න. ඒ වතුරට වැටුණා වගේ එහෙම ඡායාවක් වැටෙන්නේ නැහැ. ඒකේ පේනවා ඇහැ කරකවනවා පෙන්වනවා, අත උස්සනවා පෙන්වනවා, දිව දික් කරනවා ඔක්කොම පෙන්වනවා. නේද? දැන් පොළොවට ගිහිල්ලා ඉබිලා එහෙම කරොත් එහෙම ඒවා හම්බ වෙන්නේ නැහැ. හරි. දැන් ඔන්න ඔබට ඥානයක් තියෙනවා. එහෙනම් මොකද්ද ඥානෙ? කරුවලෙක් ගිහිල්ලා ওই විදිහටම ඔබ එබිනවා වතුර වලට. දැන් ඔබට ඡායාවක් ගැන එහෙම කතා කරන්න බෑ. එහෙනම් මොකද්ද ඔබේ ඉන්න ඕන ඥානය? ආලෝකය තියෙන වෙලාවට වතුරට එපුණොත් ආලෝකයක් වස්තුවත් වතුරත් කියන හේතු ටික නිසා ඡායාවක් වැටෙනවා. ඔබ ඒ ඒ මොහොතේ එබින එක වදෙන් අයින් වෙනකොටම ආලෝකයේ තිබුණත් වතුර තිබුණත් වස්තුව නැහැ හේතුව නැති නිසා එක හේතුවක් නැහැ ඡායාව නැහැ. ඡායාව නිරුද්ධයි. හරි. ඒ ඡායාව ඔබ අල්ලන්න කියලා ගියොත් එහෙම හරි මේ මගේ රූපේ ඡායාවක් වැටලා තින්නේ මම ඒක අල්ලනවා කියලා කිහිල්ලා ඇල්ලුවොත් එහෙම ඡායාව අල්ලන්න යනවා අත වදින්නේ වතුරේ. පේන්නේ ඡායාව අල්ලන්න ගියොත් අහුවෙන්නේ වතුර. පේන දේ අල්ලන්න බෑ. එතකොට බලන්න පේන දේ අල්ලන්න බෑ. ඒ වගේ බල්ලෙක් ගිහිල්ලත් ඕකට එබෙනකොට වතුර වලට පෙරපසු නැතුව ඒ මොහොතේ හේතු ටික ඔබ අපි එබුණා වගේම ඌත් එබෙන මොහොතේ තමයි හේතු ටික සකස් වෙලා ඡායාවක් සකස් වෙන්නේ. ඒ ඡායාව වතුරට අයිති එකකුත් නෙමෙයි බල්ලට අයිති එකකුත් නෙමෙයි ආලෝකයට අයිති එකකුත් නෙමෙයි. හැබැයි මේ හේතු ටිකට හටගත්ත ඵලයක්. දැන් මේ ඡායාවේ බල්ලා රැවටෙනවා සතෙක් ඉන්නවා බල්ලෙක් ඉන්නවා කියලා පනිනවා බුරනවා උගේම ඒ නර්තනයන් ටිකට ඌම රැවටෙනවා. ඌටත් පේනවා බල්ලෙක් පයින්නවා එහා පැත්තේ. උගේම සද්දයක් එනවා. ඌ බුරන සද්දෙටම ඌම රැවටෙනවා. බල්ලත් බුරනවා කියලා. දැන් බලන්න හොඳට මේ කතාව. මම මේ පෙන්නුවේ මේක මේ සම්මතයෙන් පොඩ්ඩක්. මේක ගැඹුරුයි ඈ. මම ගත්ත සමහරක් තැනුත් බලංගු නැහැ. එතකොට හොඳට බලන්න දැන් බල්ලගේ අදහස මොකද්ද? බල්ලා නොදන්නේ මොකද්ද? ඔබ දන්නේ මොකද්ද? ඡායාව පෙරපසු නැතුව එබෙනකොටමයි වැටුනේ. ඒ ඡායාවේ සත්පුද්ගල ද්‍රව්‍ය වස්තු කියලා කිසිවක් පනවන්න බැරි ස්වභාවයක්. ඡායාව අල්ලන්නත් බෑ. හොඳයි. බල්ලට මොකද්ද වෙන්නේ? එබෙනකොටම වතුරින් බල්ලෙක් හම්බ වෙනවා. ඒ කියන්නේ බල්ලා වතුරේ බල්ලෙක් හරි සතෙක් හරි වතුරේ ඉන්නවා. පනිනවා බුරනවා වර්තමාන මොහොතේ ඔක්කොම රැවටුණා. හරි දැන් වතුර වලින් එබෙනකොටම හෙවණැල්ල නැති වුණාට ඌට ඥානයක් නැහැ. ඌ එබෙන මොහොතේ උගේම හෙවණැල්ලටමයි රැවටුනේ. ඒක ඌට අවබෝධයක් නැහැ. ඒ හෙවණැල්ලේ ඒ ඡායාවේ සත්‍යක් කවදාකවත් නොහිටපු බව ඌට අවබෝධයක් නැහැ. හරි. එතකොට ඌ වතුර වලින් ඉන්නෙත් මොකක් හිතාගෙනද? සතෙක් ඉන්නවමයි කියලා. ඉන්නවා තියනවා කියන හිතනකොට බලන්න අතීතයට අහු වෙලාමයි තියෙන්නේ. දැන් ඌ ඇట్లా තියෙන දෘෂ්ටිය කොච්චර ගැඹුරුද කියලා. ඌ නැවතත් කොහෙට හරි ඇවිල්ලා ඉඳලා ආයි ඌ ඉන්න ගමන් හිතෙනවා අතන සතෙක් ඉන්නවා ඇති. ඉන්නවා කියලා ඔන්න බලන්න. දැන් යනවා ආයි වතුර වලට වෙන්නේ. යන්නේ ඉන්න සතා දකින්න. අන්න අනාගතයත් කැට ගැහිලා. ඔන්න බලන්න. එබෙනකොටම වර්තමාන මොහොතේ ඇත්තටම ආයි ඡායාව පෙරපසු නැතුව වැටෙනවා. අන්න බල්ලෙක් අන්න සතෙක් හම්බ වෙනවා. තුන් කාලෙටම අහු වෙලා. දැන් බලන්න උට වෙච්ච වැඩේ. හැබැයි බලන්න එකක් තමයි තුන් කාලෙටම අහු වෙනකොට උට බාහිරින් සතෙක් ඉන්නවා. තියනවා කියන තැන අහු වෙලා. ඒ ලෝකේ තියෙන ලෝකයක ඉපදෙනවා. ලෝකේ තිච්චිද මැරිලා යනවා කියන තැන තමයි ඒ දෘෂ්ටි. ඕකෙම තමයි අපි ඉන්නේ. මේ කතාව තේරුම් නැති වුනහම. ඇත්තටම එතනත් උනේ මොකද්ද? මේ දැන් වෙන සිද්ධියම තමයි වෙන්නේ. මොකද්ද උනේ? දැන් බලන්න සතෙක් හිටියම නැති තැනක ඉන්නවාමයි කියලා උට අහු වුණා. තුන් කාලයටම අහුවෙලා ඉන්නවාමයි කියන තැන කමන. හැබැයි කවදාකවත් ඒ හිවණැල්ලි සතෙක් හිටියද? ඉඳලම නැහැ. ඉඳලම නැති තැනක ඉන්නවා කියලා වුණා. දැන් බලන්න අපිටත් වෙන වැඩි. අපිත් ඔන්න ඔතනයි ඉන්නේ. අපිත් බලන්න මේ කතාව නොදන්න තාක්කල් දැන් බල්ලා ඉන්නේ
දැනගන්නවා කියන තැනක නෙවෙයිනේ බල්ලා ඉන්නේ ඇහෙන් පේනවා කියන තැනක. පේන ඇහෙන දැනෙන තැනකින් ඌ දැනගන්නවා කියන තැනක ඌ ඉන්නේ. අපිත් උතන තමයි ඉන්නේ. දැන් බලන්න අපි මේ ගැටේ ලෙහෙනකොට පේනවද දැනගන්නවද පේනවද හිතෙනවද කියන තැන ලෙහෙනකොට තමයි අපිට තේරෙන්නේ හිතෙනවා. හිතෙනවා නම් ඒ හිතෙන එක කොහෙව තියෙන්න පුළුවන්ද? මට හිතෙන විදිහට මේ ලෝකේ කාටවත් හිතෙනවද? 10 දෙනෙක්ට එකම දෙයකට 10 විදිහකට හිතෙන්නේ නැහැ. එතකොට කාට හිතෙන එකද ඒ වස්තුවට අයිති? අයිති නෑ. යන්න ඒ වගේ ප්‍රායෝගික වෙන්න ඔබ. බලන්න ඔබට හිතෙන විදිහට ලෝකේ තියෙන ප්‍රශ්න ඔක්කොම එහෙමනේ. ඔබට හිතෙන විදිහට අනිත් අය ඉන්න ඕනේ කියන කෝනේ ඔබ ඉන්නේ. එහෙම නොවෙනකොටනේ ගැටීම් ටික තියෙන්නේ. අන්න බලන්න. ඒකනේ ගැටීම් තිය. එහෙම වෙන්නේ නැහැනේ කවදාකවත්. වෙන්න බැරි දෙයක් නේ ඔබ කරන්න හදන්නේ. වෙන්නේ නැහැ. එතකොට හොඳට බලන්න ආයිසරයක් ඔබ කල්පනා කරලා හොඳට මෙන්න මේ කාරණාව පේනවද හිතෙනවද? මෙන්න මෙතනට ආවහම හිතෙන තැන නම් ඔබට හිතෙන එක වෙන මේ ලෝකේ වෙන කාටවත් හිතෙනවද? හිතෙන්නේ නැහැ. එහෙනම් මට පුටුවක් කියලා හිතෙන එක තව කෙනෙක්ට එහෙම හම්බ වෙනවද? ඔබට හම්බ වෙන පුටුව එයාට හම්බ වෙනවද? නැහැ. එහෙනම් අන්න එහෙම එක එක බලනකොට තමයි තේරෙන්නේ මේ හිතෙන එක අරගෙන කිසිම රූපයකට ගැට ගහන්න බෑ කියලා. අන්න එතකොට බලන්න ඵලයේ හේතුවට අයිති නැහැ කියන ඥාණය තියෙන්නේ. ඒක නිතින් මේ කියන්නේ. ඵලය හේතු ටිකක් නිසා ඉපදෙන එකක්. ඇහෙන් පේනකොට එහෙම එකක් අපිට හම්බ වෙන්නේ නැහැ. හිතෙනවා දැනගන්නවා කියන ඥාණයට එනකොට තමයි මේ දැනගත් එක හදුනේ රූප වේදනා සංඥා සංකාර යෙදිලා නාම රූප සකස් වෙලයි දැනගත්තේ. එහෙනම් මේ දැනගත් එක රූපෙට අයිතිත් නෑ මේ දැනගත් එක නාමයට අයිතිත් නෑ. එක ඥානයක්. මේ දැනගත් එක තමයි ඵලය හේතු වලට අයිති නෑ කියලා තේරෙන්නේ එතකොට තමයි. අන්න එතකොට මේක ගේන්න බෑ කියන්නේ මෙතනට මේ මොහොතේ මොකක් සකස් වුණත් කිසිම රූපයකට ඔබට ගැට ගන්න බෑ. අන්න ආශ්‍රව ධර්මයන්ගෙන් මිදෙන තැන. ඇත්තම ඇත්ත ඒකනේ. ඇත්තටම දැන් අපි ගැට ගන්න තැනදී අත්ත දෙක සැකස් වෙන තැනදී බලන්න අපි අහුවෙලා ඉන්නේ කෙලින්ම පේනවා කියන තැනින්. අපි දන්නේ නැහැ සිද්ධිය. දන්නේ නැති නිසා දැනගන්නවා එහෙම නැත්නම් හිතෙනවා කියන තැනට එනකොට ලොකු ගැඹුරක් තියෙන ධර්මයක් මතුවෙච්ච තැන. ඥාන දර්ශනයක් අහුවෙච්ච තැන. එහෙනම් බලන්න අන්න එතනදී ගැඹුරු තැනක් එතන හොඳේ. එතකොට බලන්න අන්න එතනදී මේ දැනගත් එක රූපෙට ගෙනියන්න බැරි වෙනකොට මේ දැනගත් එක පෙනීමට ගෙනියන්න බෑ. අහන්න බලන්න. පෙනීම කියන ඵලය හටගත්ත නිසා තමයි දැන ගැනීමක් දක්වා යන්න පුළුවන් උනේ. එහෙනම් පෙනීම එක හේතුවක් විතරයි. එහෙනම් මේ දැනගත් එක පෙනීම නෙවෙයි. අහන්න බලන්න. පෙනීම උපකාර වුණා මේ දැන ගැනීම වෙන්න. ඒක එක හේතුවක්. හැබැයි මේ දැන ගැනීම පෙනීම නෙවෙයි. ආන්න බලන්න. මේ දැන ගැනීම උනේ නාම රූප සකස් වෙලයි. එතකොට මේ දැනගත් එක හේතු වලට අයිති නැති රූපෙට අයිතිත් නැහැ. නාමෙට අයිතිත් නැහැ. හොඳට බලන්න අන්න එතනදී එන මේ දැනගත් එක පෙනීමට අයිති සිද්ධියක් නෙමෙයි. මේ දැනගත් අන්න ඒක ගැඹුරුයි. මේ දැනගත් එක පෙනීමට අයිති සිද්ධියක් නෙමෙයි. මේ දැනගත් එක ඇසීමට අයිති සිද්ධියක් නෙමෙයි. මේ දැනගත් එක දැනීමට අයිති සිද්ධියක් නෙමෙයි. අන්න ඒක ගැඹුරුයි. අන්න ඒක ගැඹුරු තැන. එතකොට බලන්න ඒක ඇතුලේ තියෙන්නේ මොකද්ද? ඵලයේ හේතුවට අයිති නැහැ කියන ධර්මතාවය. ඵලය හේතු නිසා ඵල හට ගන්නවා. හේතු නිරෝධයෙන් ඵල නිරුද්ධ වෙනවා. හැබැයි ඵලය හේතු වලට අයිති නෑ. අන්න ඒක තියෙන්නේ එතන. ඒක ගැඹුරු ඥාන දර්ශනයක්. අන්න එතන ත්‍රිලක්ෂණය තියෙනවා. ඒ ඥාන දර්ශනයට આવොත් ඔබ ඉන්නේ පංච උපාදානස්කන්ධේ. එහෙම නැත්නම් ස්කන්ධයන්ගේ උදේවය දකින පංච උපාදානස්කන්ධේ අනිච්ච දුක්ඛ අනාත්ත දකින ඥාන දර්ශනයක් තුල. ඊතර වීම කියන එක එතකොට වෙනවා. අන්න ඒක තමයි ඇත්ත. හොඳයි. ඔන්න ඔබ ගාව තියනවාද මේ වෙලාවේ මේ මොනවා හරි මුදල් නෝට්ටුවක් පොඩි උපමාවක් දෙන්න. මුදල් නෝට්ටුවක් තියනවාද? බලන්න ගන්න. හරි. මුදල් නෝට්ටුවක්. මුදල් නෝට්ටුවක් කිව්වහම මොකද්ද මුදල් නෝට්ටුව කියන්නේ?
අපි තුමු රුපියල් 1000ක මුදල් නෝට්ටුවක්. මුදල් නෝට්ටුවක් කියන්නේ චිත්‍රයක්. කොලයක් මත තියෙන චිත්‍රයක්. හරිනේ? හරි. කොලයක් කොලය කියන හේතුවක් ඒ හේතුවත් එක්ක තින්ත සහ තව උපකරණ ටිකක් එකතු වෙලා චිත්‍රයක් නිර්මාණය කරලා තියෙන කොලයකට. අපි ඒකට පැනවීමක් කරන රුපියල් 1000ක මුදල් නෝට්ටුවක් කියලා. හරිනේ? එතකොට කොලය අපි කොලය කියලා ගමුකෝ. ඔබ දන්නවා කොල හැදෙන්නේ කොල හදන්නේ මේ ශාකවල තියෙන ශාක වලින් මේ කොළ නිර්මාණය කරන්න පුළුවන්. ගස්වල කොළ වලින් ඔබ දන්නවනේ නිර්මාණය කරන්නේ. අපි පිදුරු කියලා ගමු. මේ පිදුරු වලින් පුළුවන් කොළ හදන්න. පිදුරු තවත් මේ පිදුරු කියන එක තව හේතු ටිකක් එකතු කරලා රසායනික ක්‍රියාවලියක් කරලා මේකෙන් පුළුවන් කොළ නිර්මාණය කරන්න. එහෙනම් මේ කොළේ නිර්මාණය කරේ අපි හිතමු පිදුරු වලින් කියලා. මේ පිදුරු වතුරට දැම්මොත් මොකද වෙන්නේ? දිය වෙනවා. මේ පිදුරු ටික ගින්නට දැම්මොත් මොකද වෙන්නේ? පිච්චෙනවා. මේ පිදුරු ටික හුළඟට දැම්මොත් හුළඟ ගහගෙන යනවා. නේද? මේ පිදුරු ඇල්ලුවොත් අපිට යම් දැනීමක් තියෙනවා. තද ගතියක් තියෙනවා. හරි. එහෙනම් මම මේ පිදුරු කියන තැනින් අදහස් කරේ සතර මහා භූත කියන එකයි. සතර මහා භූතයන්ගෙන් සැදීම් දෙයක් තමයි පිදුරු කියන්නේ. හරිද? මම පිදුරු වලින් අදහස් කරේ සතර මහා භූත කියන එක. ඒ ටික ගැඹුරු වැඩි නිසා දන්න සරල භාෂාවෙන් පිදුරු කියලා ගත්තා. හරි. පිදුරු ටික තවත් හේතු ටිකක් නිසා ධාතු නානත්වයකට පත් කරලා කොලයක් නිර්මාණය වෙලා තියෙනවා. කොලය කියලා කියන්නේ හේතුඵලව නිර්මාණය වෙච්ච ඵලයක් එහෙනම්. හරිනේ? හරි. මේ කොලය උඩ කොලය උපයෝගී කරගෙන තවත් හේතු ටිකක් දාලා තින්ත සහ මැෂින් එකක් අපි උපකරණයක් කියලා නේද උපකරණයක් දාලා මේකේ දෙපැත්තෙම චිත්‍රයක් ඇඳලා තියෙනවා. තවදුරටත් අපිට කොලේ පේන්නේ අපිට චිත්‍රයක් පේන්නේ. චිත්‍රය අඳින්න ඉස්සෙල්ලා කොලේ පේනවා. කොලේ පේනකොට පිදුරු පේන්නේ නැහැ. පිදුරු පේනකොට කොලේ පේන්නේ නැහැ. හොඳට බලන්න. මේ කතා ටික හොද්දට බලන්න. කොලය කියන තැනදී පිදුරු කතාවක් නැහැ. හැබැයි පිදුරු කියන හේතු ටික යෙදිලා තමයි කොලේ හම්බ වෙලා හැදිලා තියෙන්නේ. කොලේ අපිට හම්බ වෙනකොට පිදුරු හම්බ වෙන්නේ නැහැ. පිදුරු කියන තැනට අපි යනකොට කොලේ කියන එක හම්බ වෙන්නේ නැහැ. හොඳයි. ඒ වගේ කොලේ තියෙනකොට චිත්‍ර කතාවක් නැහැ. තින්තයි උපකරණේ දාලා චිත්‍රය නිර්මාණය වුණාට පස්සේ දැන් තියෙන්නේ චිත්‍රයක් තියෙන්නේ. මේ චිත්‍රයට අපි කියන මුදල් නෝට්ටුවක් කියලා. රුපියල් 1000ක්. දැන් අපිට පේන්නේ රුපියල් 1000 තමයි පේන්නේ. මුදල් නෝට්ටුව පේන්නේ කොලේ පේන්නේ නැහැ. පිදුරු පේන්නේත් නැහැ. හොඳට බලන්න මේ සිද්ධිය. දැන් ඔබට පේනවා චිත්‍රයක්. මුදල් නෝට්ටුව පේනවා. රුපියල් 1000ක මුදල් නෝට්ටුව. ඔබ යනවා මුදල් නෝට්ටුව අල්ලන්න කියලා. පේන්නේ මුදල් නෝට්ටුව රුපියල් 1000. ඔබ අල්ලන්න ගියොත් අහුවෙන්නේ. චිත්‍රෙද අහුවෙන්නේ කොලේද අහුවෙන්නේ? කොලේ නේද? පේන එක අල්ලන්න බෑ. හොඳයි. අල්ලන්නේ මුදල් නෝට්ටුව. අල්ලන්නේ කොලේ. අල්ලන්න ගියේ මුදල් නෝට්ටුව අල්ලන්න බෑ. අල්ලනකොට අහුවෙන්නේ කොලේ. පේන්නේ චිත්‍රේ. අල්ලන දේ පේන්නේ ආන්න බලන්න. විශාල බිත්තියක් තියෙනවා. මේ බිත්තිය පුරාම චිත්‍රයක් ඇඳලා තියෙනවා. අපි හිතමු දළදා මාලිගාවේ පෙරහැර ඇඳලා තියෙන්නේ. හරි? ඔබ ඒකේ චිත්‍රයක් ඇඳලා තිනවා අලියෙක් ඉන්න චිත්‍රයක්. හරි. අලියෙක් පෙරහැරේ යනවා කරඬුවක් තියාගෙන. ඔබ යනවා අලියව අල්ලන්න කියලා යනවා. අලිය කියන්නේ චිත්‍රේ. චිත්‍රය අල්ලන්න කියලා ඇල්ලුවොත් මොකද්ද අහුවෙන්නේ? බිත්තිය අහුවෙන්නේ. පේන දේ අල්ලන්න බෑ. හරි? ඊට පස්සේ බලන්න අල්ලන දේ පේන්නේ නැහැ. බිත්තිය පේන්නේ නැහැ අපිට. අපිට පේන්නේ චිත්‍රයක්. ඕන වෙනවද? දැන් බලන්න අර මං කිව්ව මුදල් නෝට්ටුවට ওই මුදල් නෝට්ටුව පොඩි ළමෙක් අපි හිතමු අවුරුද්දක විතර ළමයෙක්ට ওই මුදල් නෝට්ටුව පෙන්නුවොත් ඔක දුන්නොත් එයා මොනව කරයිද? එයාට රුපියල් 1000ක මුදල් නෝට්ටුවක් හම්බ වෙයිද? එයාට හම්බ වෙයි කටේ දාගන්න කෑම. එයාට හම්බ වෙයි සෙල්ලම් කරන්න තවත් උපකරණයක් නේද? එයාට මුදල් නෝට්ටුවක් හම්බ වෙන්නේ නැහැ. අපි හිතමු මුදල් ගැන දන්නේ නැති කෙනෙක්ට ඔය කොලේ දුන්නොත් මොකද වෙන්නේ? එයාට රුපියල් 1000ක් හම්බ වෙනවද? එයාට මුදල් නෝට්ටුවක් හම්බ වෙනවද? නැහැ. එයා මුදල් ගැන දන්නේ නැති කෙනෙක්. අපි හිතමු
කෝටිපතියෙක්. එයාට කෝටි ප්‍රකෝටිපතියෙක්. එයාට ওই මුදල් නෝට්ටුව හම්බ වුණොත් එහෙම රුපියල් 1000ක මුදල් නෝට්ටුව කියන එක හම්බ වෙයි. හැබැයි බලන්න එයාට හම්බ වෙන මුදල් නෝට්ටුවේ එයාට තියෙන වටිනාකම. එයාට හම්බ වෙන මුදල් නෝට්ටුව ගැන බලන්න. අද දවසේ ආදායම රුපියල් 1000ක් වෙන කෙනෙක්. හොඳට බලන්න. එයාට මේ මුදල් නෝට්ටුව හම්බ වෙන හැටි බලන්න. මම මේ කියන්නේ පේන තැනින් විතරක් නෙවෙයි. එයාට මේ මුදල් නෝට්ටුව හම්බ වෙන්නේ කොයි වගේ තැනකින්ද කියලා බලන්න. ඊට පස්සේ අපි තුමු යාචකයෙක් ඉන්නවා කියලා. එයාට ওই මුදල් නෝට්ටුව හම්බ වෙන හැටි බලන්න. ඊට පස්සේ අද දවසේ රුපියල් 1000ක වැඩක් කරගන්න ඕනේ. වැඩක් තියනවා කරගන්න සත්‍යයක් අතේ නැති කෙනෙක් ඉන්නවා. එයාට මේ මුදල් නෝට්ටුව හම්බ වෙන හැටි බලන්න. අපිට පේනවාද? මේ මුදල් අපි තුමු උපාසකම්ම කෙනෙක් ඉන්නවා කියලා. එයාට මේ මුදල් නෝට්ටුව පේන හැටි බලන්න. හ්ම්? හ්ම්? හොඳට බලන්න. ඔබට පේනවාද? කි එක එක්කෙනාට එක එක විදිහට මේ මුදල් නෝට්ටුව හම්බ වෙන්නේ. ඒ කාට හම්බ වෙන එකද උතන තියෙන්නේ? කාට හම්බ වෙන එකද උතන තියෙන්නේ? හ්ම්? ආ. දැන් ඔයාලට පේනව නේද මේ කතාවේ? දැන් එහෙනම් පේනව නේද මේ දැනගත්ත දේ රූපිට ගෙනියන්න බැරි බව. කෙන කෙනාට හිතෙන එක එතනට අදාළ කතාවක් නෙවෙයි. ආ. එහෙනම් බලන්න මේ හැදෙන ඵලය හේතු වලට අයිති නෑ. හැබැයි මේ ඵලය හැදෙන්න එක හේතුවක් වුණාට මේ හැදිච්ච එක මේ හදාගන්න එක හේතු වලට අයිති නෑ. සරල තැන. දැන් බලන්න මේ මුදල් නෝට්ටුවට ගිනි කූරක් ගහලා දානවා. ගින්දර තියෙනවා. දැන් මොකද වෙන්නේ? මම දැන් බලන්න මුදල් නෝට්ටුවට ගිනි කූරක් ගහන්න පුළුවන්ද? මුදල් නෝට්ටුව පුච්චන්න පුළුවන්ද? කොලේ පුච්චන්න පුළුවන්. කොලේට ගිනි කූරක් ගහන්න පුළුවන්. කොලේ පිච්චෙනකොට කොලේ තමයි හේතුව. එක හේතුවක්. කොලේ පිච්චෙනකොට තින්ත ටික පිච්චිලා යනකොට මුදල් නෝට්ටුවට මොකද වෙන්නේ? ඵලේ පවතිනවද? හේතු නිරුද්ධ වෙනකොට ඵලේ නිරුද්ධ වෙනවා. දැන් ඔන්න ඔබට පේනවද තැන? හ්ම්? සියුම් මේ හරි සරලයි. දැන් කොච්චර කිව්වත් පේන දේ අල්ලන්න බෑ. අල්ලන දේ පේන්නේ නැහැ කියලා. අපි ඉන්නේ එතන නෙවෙයිනේ. පේන දේ අල්ලන්නත් පුළුවන්. අල්ලන දේත් පේනවා. පොළොවත් පේනවා. තියෙන පොළොවේ ඇවිදින්නත් පුළුවන්. එහෙමනේ. පොඩි උපමා ටිකක් උදාහරණ ටිකක් ඔබට දුන්නේ අර මැටි උපමාවෙන් කිව්වේ ඕකමයි. මැටි උපමාවෙන් කිව්වෙත් ඕකමයි. තේරුණානේ? බලන්න හේතු නැති වෙනකොට ඵලය පවතින්නේ නැහැ. ඵලය නැති කරන්න පුළුවන්. නැති කරන්න ඕනද නැහැ. ඵලය කවදාකවත් නැති කරන්න පුළුවන්ද අපිට? නැති කරන්න බෑ. මුදල් නෝට්ටුව නැති කරන්න බෑ. හැබැයි කොලේට ගිනි තිබ්බහම මුදල් නෝට්ටුව අහුසි. තේරුණා? හේතු නිරෝධයෙන් දුකට හේතුව දුක නැති කිරීම දුක නැති කිරීම දුක නැති කිරීමේ මාර්ගය. බුදුහාමුදුරුවෝ පෙන්නනේ මොකද්ද නැති කරන්න කිව්වේ? දුකට හේතුව දුරු කරන්න කිව්වා. මිසක් දුක දුරු කරන්න කිව්වද? දුක දුරු කරන්න බෑ. හේතුව දුරු වෙනකොට දුක දුරු වෙනවා. තණ්හාව දුරු වෙනකොට අවිද්‍යාව දුරු වෙනකොට දුකට හේතුව තණ්හාව. බුදුහාමුදුරුවෝ පෙන්නනවා කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා. තණ්හාව දුරු වෙනකොට දුක දුරු වෙනවා. දුකට හේතුව. දුකට හේතුව තණ්හාව. දැන් බලන්න තණ්හාව මොකද්ද කියලා. ඔන්න අපි ඕන තැනට ආවා. ඔබ මම මේ ප්‍රශ්නේ අහලා තියෙන ඕන තරම් අදත් අහනවා. ඔබ තණ්හා කරන්නේ මොනවටද? වතුර නැද්ද? ඔබ තණ්හා කරන්නේ මොනවටද? ඔබ අකමැති දේවල් වලට තණ්හා කරනවද? හොඳට බලන්න. ඔබ අකමැති දේවල් වලට තණ්හා කරනවද? හ්ම්? අසුචි කොට කාටද තණ්හාවක් ඇති වෙන්නේ? වමනේ ගොඩක් කාටද තණ්හාවක් ඇති වෙන්නේ? තරහකාරයෙක් කාටද තණ්හාවක් ඇති වෙන්නේ?
මම මේ පොඩි උපමා ටිකක් ගත්තේ. තණ්හාවක් ඇති වෙන්නේ නැහැ නේද? හැබැයි මං කිව්වොත් තණ්හාව කුට්ටි පිටින් බහැලා කියලා උතන. අන්න අපි නොදන්න දර්ශනය. අපි හිතන් ඉන්නේ තණ්හාව ඇති වෙන්නේ කැමති දේවල් වලට කියලා. ඒ තමයි ලෝකේ. බුදුහාමුදුරුවෝ තණ්හා පෙන්නේ උතනින් නෙමෙයි. කාම තණ්හා කියලා කිව්වේ මොකක්ද? භව තණ්හා කියලා කිව්වේ මොකක්ද? විභව තණ්හා කියලා කිව්වේ මොකක්ද? ඔන්න හොඳට බලන්න. දැන් බලන්න. අසූචි ගොඩ ඔබට හම්බ වෙන්නේ ඇහෙන් දැකලාද? නහයෙන් ගඳ සුවඳ හම්බ වෙලාද? කොහොමද අසූචි ගොඩ හම්බ වෙන්නේ? දැන ගැනීමකින්. දැනගත්තකි ස්කන්ධ පහක් සකස් වෙලා. කොහෙද සකස් වුනේ? කෙනකෙනාගේ මනසේ. එහෙනම් අසූචි ගොඩේ ඉපදීම තියෙන්නේ කොහෙද? කෙනකෙනාගේ මනස තුල. අසූචි ටික කාගේද? මගේ. මගේ දේවල් වලට තණ්හා තියෙන්නේ නේද? නේද? ඈ මම මගේ ආත්මය. දැන් බලන්න අසුචි ටික ආයේද මගේ. හොඳට බලන්න. මම ඉන්නකම් මගේ. මගේ වෙන හැටි පෙන්වන්නම්. දැන් මේ අසුචි ටික අපි අරගෙන යනවා එළියට. දැනගත්ත අසුචි කියලා ගැට ගැහුවා රූපෙට. හැදුනි ස්කන්ධ පහක්. ඵලය අරන් ගියා හේතුවට. අන්න තණ්හාව යෙදිච්ච තැන. බාහිර රූපය යමක් කියලා ගත්ත තැන. දැනගත් එක එතනට ගැට ගහපු තැන. මේ දැනගත් එක මේ විඥානීය පතිත වුණොත් රූපෙට දැන ගැනීම ඵලය හේතුවකට ගෙනිච්චොත් අන්න තණ්හාව යෙදුනා. කාම තණ්හා අන්න යෙදුනා. අන්න තණ්හාව යෙදුනා. ඒක තියනවා ඉන්නවාම කියන තැනින් ඊගාවට එනකොට භව තණ්හාව යෙදිලා තියෙන්නේ. ඔන්න බලන්න වෙච්ච හැටි බල්ලගේ උපමාව මේකේ ඉන්නේ. තව තැනකට. එතකොට බලන්න ඔබ නොදැන්නම මේ අසුචි කොට එළියෙන් හම්බ වෙනකොට දැනගත් එක රූපෙට ගැට ගන්නකොට ඵලයේ හේතු වලට අරන් ගිය තැන කුට්ටි පිටින් තණ්හා වේතිලා තණ්හා පච්චය උපාදාන උපාදාන පච්චය භව භව පච්චය ජාති කියන එක වෙලාමයි සම්මා දිට්ඨියෙන් තොරව මේ කතාව ලියන්න බෑ කියන්නේ ඒකමයි මා දිට්ඨිය කොච්චර වටින දෙයක්ද ඒ කියන්නේ ඔබ අංශක 80ක් 180ක් හැරෙන්න ඕනේ. පටිසෝතගාමි විය යුතුයමයි. මේ කතාව ලෙහෙන්න බෑ නැත්තම්. දැන් ඔබට තේරෙනවද තණ්හාව කොහෙද දෙන්නේ කියලා? ඔබට කවදාකවත් හීනකින්වත් හිතෙනවද? ඔබ අපි මේ හිතමු මලුකුණා ගඳ ගහනවා. තණ්හාව වේදිනවද? මලකුණා ගඳ ගහනවා දුගඳ ගහනවා අසූචි ගලනවා. ඈ ඔබට තණ්හාව වේදිනවද? ඔක එළියෙන් හම්බ වුණොත් මොකද වෙන්නේ? අන්න ඵලය ගෙනිච්ච හේතු වලට අන්න විඥානේ පතිත කරා රූපෙට අන්න විඥානේ පතිත කරපු තැනම කාමත් අන්න තණ්හාව යෙදිලා ඉවරයි මොකෙන්ද කාම තණ්හා නිකන් නෙමෙයි ඒක තියනවා ඉන්නවා කියලා ගන්න දිගට ගන්නකොට පව තණ්හා අන්න අවිද්‍යාව ඈ අන්න බලන්න මේ ඔක්කොම යෙදෙනවා එතකොට බලන්න මෙතනදී කාමාශ්‍රව භවආශ්‍රව අවිද්‍යා ආශ්‍රව යෙදෙන හැටි ඔබට පේනවද? ඒ තමයි අවිද්‍යාවේ හැටි. ඔබට පේනවද මේ කතාව කොච්චර ගැඹුරුද කියලා? එහෙනම් බුදුහාමුදුරුවෝ පෙන්වුවා නේද? දුක්කට හේතුව තණ්හාව. තණ්හාව දුරු කරන්න කිව්වේ මොකද්ද? සතර සතිපට්ඨානය. මොකටද? ඔන්න තැන. කාය කායानुපස්සනාව, වේදනානුපස්සනාව, චිත්තානුපස්සනාව, ධම්මානුපස්සනාව. ඔන්න දැන් කායානුපස්සනාව මේ ඉන්නේ. ඇහැ රූප දකින්න තැනදී. හොඳට බලන්න. දකින්නවද දැනගන්නවද? පේනවද දැනගන්නවද? දැනගන්නවා නම් ඇහෙන් නිදහස්. මේ දැනගත් එක රූපෙට ගෙනිච්ච නැති තැන. ඇහැ නැති කල්ලි රූප නැති කල්ලි චක්කු විඤ්ඤාණ නැති කල්ලි චක්කු විඤ්ඤාණයෙන් දතියුතු ධර්මයන් නැති කල්ලි
සත්‍යයක් නොයදෙනවා. දුකෙන් නිදහස්. මායයෙන් නිදහස් ලෝකයේ අතික්‍රමණය කළා. මම නෙවෙයි කියන්නේ. බුදුහාමුදුරුවෝ. හොද්දට බලන්න. පේනව නේද සෙන? හරි? පේනව නෙවෙයි හිතෙනවා කියන ඥාණය තුලම ඇහෙන් මිදිලා. සමස්ත ඇහෙන් මිදිලා. ඇහැ තීච්චි දෙහි පිරිනුවන් පානවා. අන්නවාන්න වැඩි. වේදනානුපස්සනාව. ඕන් දැන් එනවා. ඇස ඇති කල්ලි චක්කු සම්පස්සේ හේතු කොටගෙන අධ්‍යාත්මිකව සැප දුක හට ගන්නවා. තීන රාග දේශ මොහ යෙදෙන හැටි කෙලෙස් යෙදෙන හැටි. දැන් බලන්න. ඇහැ නෑ. දැනගත් එක රූපෙට ගෙනියන්න බෑ. මේක දැන් තමන්ගේම සංකල්පනාවකට තමයි ඇලෙන්න වෙන්නේ. මේක ගෙනිහිල්ලා පතිත කරන්න තැනක් නෑ දැන්. මනසේ යෙදිච්ච සංකල්පනාවක් දැන් තියෙන්නේ. දැන් පතිත කරන්න තැනක් නෑ මේක ගෙනිහිල්ලා. කිසිම රූප ආරම්මණයකට දාන්න බෑ. ඈ රූපයට පතිත වෙන්න බෑ, වේදනාවට පතිත වෙන්න බෑ, සංඥාවට බෑ, සංකාරයට කිසිම දැනක මේක පතිත කරන්න බෑ දැන්. දැන් මොකද වෙන්නේ? අධ්‍යාත්මික සබඳු හට ගන්නවාද? තමන්ගේම සංකල්පයකට තමන් ගැටෙයිද? තමන්ගේම සංකල්පයකට තමන් ඇලෙයිද? නෑ. අන්න බලන්න. ඇස නැති කල්හි චක්කු සම්පස්සේ චක්කු සම්පස්සයෙන් චක්කු සම්පස්සේ හේතු කොටගෙන අධ්‍යාත්මිකව සැප දුක යෙදෙන්නේ නැහැ. මම නෙවෙයි කියන්නේ. අධ්‍යාත්මිකව සැප දුක යෙදෙන්නේ නැත්තම් කෙලෙස් නැහැ. රාගක්ඛයෝ නිබ්බාන, දේසක්ඛයෝ නිබ්බාන, මොහක්ඛයෝ නිබ්බාන. නිස්සරණය. අන්න තියනවා තැන. හරි? චිත්තානුපස්සනාව. ඉතින් එන්න අරගෙන එන්න එක එක අරගෙන එන්න. මේ එක බලන්න එක තැනක් ලිහිනකොට මුළු සමස්ත කතාවම ලිහින හැටි. එක තමයි සිහිය කියන්නේ. සිහිය. එහෙනම් දර්ශනය හරියට දැනගත්ත කෙනාට යදන්න විතරයි තියෙන්නේ. සූත්‍රය හොයන්න දෙයක් නැහැ. සූත්‍රයට දාන්න විතරයි තියෙන්නේ දත්ත ටික. උත්තරේ ගැන බය වෙන්න එපා. සූත්‍රයට දත්ත ටික හරියට දාන්න. ඒකයි කිව්වේ කවුරු කිව්වත් පිළිගන්න එපා. සූත්‍රයට දාලා බලන්න කිව්වා. ගැළපෙනවද කියලා. ගැළපුණොත් අන්න උත්තරේ එන්න ඕනේ. ඇස නැති කල්ලි, රූප නැති කල්ලි, චක්කු විඥානය නැති කල්ලි, චක්කු විඥානේ දතියුතු ධර්මයන් නැති කල්ලි සත්‍ය කියලා පැනවීමක් කරන්න බෑ. දුක කියලා පැනවීමක් නෑ. දුකෙන් නිදහස්. දැන් තේරුණා නේද වැඩි? එහෙනම් සූත්‍රයට දාලා බලන්න. දාලා බලනකොට සමස්ත කතාවම ලිහි. හරිනේ. ඉතින් ඔන්න ඔබට මම මේ පුංචි දේවල් ටිකක් මතක් කරේ. සරලව ලියා ගන්න තියෙන ධර්මයේ ගැඹුරු කරගන්න එපා. හරි? සුනීත සෝපාකලට මේ ධර්මයේ තේරුණා. අහලා තියෙනවනේ අය ගැන නේද? ඔබ මෙච්චර උත්සාහ කරලත් ඔබට මේක නොවැටෙන්නේ මොකක් හරි අඩුපාඩුවක් නිසායි නේද? ඉතින් බලන්න ඔබ දිහා. කාවත් දිහා බලන්න එපා. ඔබ දිහා විතරක් බලන්න. ඔබට මේ ලෝකයේ සකස් වෙන කාරණාව දිහා විතරක් බලන්න. බුද්ධ වචනයටම යන්න. ආර්ය පරිශ්‍රණය Taman තුලින්ම කරන්න. කොහෙන්වත් කරන්න එපා. කරලා වැඩක් නැහැ. දැන් ඔබට පේනව නේද? කවදාකවත් දෙන්නේ කවු වෙලාද? අඩු ගානේ ඔබටම හමු වෙලාද? හේතු නිසා උපදින රූපය හේතු නිරෝධයෙන් ඉතුරු නැතුවම නිරුද්ධ වෙනට ඒක මේ ලෝකේ කොහෙවත් තියනවා කියලා ගන්න පුළුවන්ද? ඔබ දැන් දැක්ක නේද රූපය කියන්නේ මොකක්ද කියලා? පෙන පිටක්මයි. වේදනාව දිය බුබුලක්මයි. සංඥාව මිරිඟුවක්මයි. වතුර තියනවා වගේ පේනවා. කවදාකවත් තිබිලාද මිරිඟුවේ වතුර? කවදාකවත් තිබිලා නැහැ. අත්තේනවා අත්ත නේනවා නේද? තියනවා වගේ පේනවා. හැබැයි එතනට ගිලවන්නට එහෙම දෙයක් නැහැ. දැන් පේනව නේද වැඩි? සංකාරය කෙහෙල් කඳක්මයි. කොච්චර වැළුවත් ගලවලා අරටුවක් ගන්න කෙහෙල් කඳේ අරටු තියනවද?
විඥානේ මායාවක්ම තමයි නේද? හැබැයි විඥානේ මායාවක් වෙන්නේ මේක නොදන්නා තාක්කල් විතරයි. මේක දැනගත්ත දවසට හරියට විඥානේ තවදුරටත් මායාවක් නෙවෙයි. හරිනේ? හරි. නැත්තම් ඔබ වැටෙනා දෘෂ්ටියකට අවබෝධයත් මායාවක් කියලා. නෑ. විඥානේ මායාව තමයි අවබෝධ කරගන්නේ. ඒ අවබෝධයේ මායාවක් නෙමෙයි. ඒක තමයි සත්‍යය. හොඳයි. ඉතින් ඔන්න ඔය ටික ගැන තමයි ඔබට කියන්න තියෙන්නේ. ඔබට තියනවාද මුකුත් ගැටලු? මොකද අද මේ සාකච්ඡාවේදී මට පෙන්වන්න ඕනුනේ මුලම තැන. මුලම තැන, වරද්ද ගන්නම තැන. මේක ලෙහා ගත්තොත් ලෙහා ගත්තා. ඔන්න දැන් බලන්න. කර්ජ කය කියන එකත් ඔබ ඔන්නෝම හිතන එකක් නේද? මගේ කය කියන හිතන එක. අර ගොඩේම නේද තියෙන්නේ. හම් වෙලාද කවදාවත්? දැකලාද? දැකලාද? ඔය ගැන හිතලා බලන්න. හොඳයි. එහෙමනම් මං හිතන්නේ පැහැෙන වෙලාවක් ගත්තා සාකච්ඡාවට. හොඳයි. එහෙමනම් ඔය ගැන හිතලා බලන්න. පෙරලන්න. වචන 1000කින් කියන්න දෙයක් එක්ක උපමාවකින් පෙන්වන්න පුළුවන්. උපමාව කරේ තියන් යන්නේ නැතුව උපමාවේ පදිංචි වෙන්නේ නැතුව උපමාව ලෙහන්න. ලෙහලා බලන්න. හොඳයි එහෙමනම් සියලු දෙනාටම තෙරුවන් සරණයි. අප්‍රමාණ පුණ්‍ය කුසලයක් මේ අවස්ථාව ලැබලා දුන්නට දහම් විවරණයක් කරන්න. හොඳයි තෙරුවන් සරණයි.